රයිට එතකොට අපි අද කතා කරන්න යන්නේ 2024 පාස් පේපර එක හරිද ලේටස්ම පේපර එක මෙච්චරකල් දැකපු පේපරෙන් සමහරට දිගම අමාරුම් පේපරක් කෙලෙතු පේපර එක වෙන්න පුළුවන්. නමුත් අපි බලන්න අපි කතා කරගෙන යමු මේකට එතා. එතකොට අද පට්ට රිවිව් එකක් කරුණා ප්‍රශ්න 50 ගැන හරිද. හොඳ MCQ විවරණයක්. ඔයාලට ප්‍රශ්න ගොඩාක් නිරාකරණය කරගන්න පුළුවන් වෙන විදියට ලස්සන විවරණයක් තමයි මේකෙදි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට මේකේ තියෙන දේවල් ගත්තොත් ඔයා පේපර් එක වාගා මේකට තියෙනවා නම් ඔයා මේක කරලා තියෙනවා නම් anyway ප්‍රශ්නයක් නැහැ. කරලා නැත්නම් පුළුවන් නම් ටක් ගාලා කියවලා MCQ එක මාක් කරලා බලන්න ඔයාලට කීයක් try කරන්න පුළුවන්ද මේකේ කියලා. හරිද? එතකොට එහෙම නැත්නම් මම කියන දේවල් එක්ක ඔයා හොඳට අහගෙන මේ ප්‍රශ්න ටික ගොඩ දාගන්න. එතකොට මේක කියන්න ඕන වැදගත්ම කාරණයක් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරන් යද්දී සාමාන්‍යයෙන් ඔයාලට මේ ප්‍රශ්නේ වලට ඊළඟ අවුරුද්ද පේපර් එකට හම්බ නොවෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක කොහොම වුණා මේකේ තියෙන අනිත් උත්තර සමහරට මේකේ තියෙන උත්තරයක් ඔයාලට මේ අවුරුද්දේ ප්‍රශ්න මේ පේපර් එකේ ප්‍රශ්නයක් විදිහට දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ තියෙන හැම උත්තරයක් ගැනම හැම කාරණයක් ගැනම ටිකක් වයිඩ්ලි කතා කරනවා. ඒ නිසා හොඳට අහගෙන හොඳ උමනාවකින් මේක ලස්සනට කරගන්න බලන්න. එතකොට ඔයාලට හොඳ අවුට්කම් එකක් ගන්න පුළුවන් පේපර් එක ඉවර වෙනකොට. හරිද? රයිට් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මම ඔයාලට ස්ක්‍රීන් එකේ ප්‍රශ්න ටික දාලා තියෙනවා. හරිද? එතකොට ඔයාලට මේක දිහා බලන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පේපර් එක තියෙනවා නම් ඔයා ඒකත් එක්ක try කරන්න. හරිද? රයිට්. එතකොට හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. ඔයාලට කියනවා පහත දත්ත සලකන්න සංවේදකයකින් ලබා දෙන උෂ්ණත්ව ගැන. හරිද? සංවේදකයකින් ලබා දෙන උෂ්ණත්ව ගැන. රයිට් අපි චුට්ටක් කතා කරමු සෙන්සර් එකක් ගැන. IoT පාඩම ඉගෙනගෙන තියෙනවා නම් අපි ආවන තරම් සෙන්සර්ස් ගැන කතා කරලා තියෙනවා. සෙන්සර්ස් අපි දැක්කා, සෙන්සර්ස් පාවිච්චි කරා, සෙන්සර්ස් වලින් ඉන්පුට් ගත්තා. හරිද? එතකොට මේ සංවේදකයක් කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයා මොකද කියන්න ඕන? සංවේදකයක් කියලා කියන්නේ සරලව ගත්තොත් එහෙම පරිසරයේ සිදුවෙන යම්කිසි වෙනස්කමක් අඳුර ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඩිටෙක්ට් කරගන්න පුළුවන්, සංවේදනය කරගන්න පුළුවන් මොකක් හරි ඩිවයිස් එකකට අපි කියනවා සංවේදකයක් කියලා. පරිසරයේ සිදුවෙන යම්කිසි වෙනසක් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන ඩිවයිස් එකකට අපි කියනවා සංවේදකයක්, සෙන්සර් එකක් කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි IR sensors පාවිච්චි කරනවා, PIR sensors පාවිච්චි කරනවා, auto light නිවෙන්න, light පත්තු වෙන්න, රෑ වෙනකොට පත්තු වෙන්න, දවල්ට නිවෙන්න, අන්න ඒ වගේ PIR sensors ඒ වගේ බ්ලා ගොඩාක් සෙන්සර්ස් ගැන අපි කතා කරනවා. IoT පාඩමේදී අපි ඒවා දාලා එක එක හදලා නම් ඒවත් කරලා තියෙනවා. හරිද? රයිට්. එතකොට ඔන්න සංවේදකයෙන් ලබා දෙන උෂ්ණත්වය කියන්නේ. හරිද? රයිට්. අවුලක් නැහැ. අපි ඊළඟ වගන්තිය කියලා හිමීට උත්තරේ බලමු. පරිගණකයෙන් සුරකි ගොනුවක නිර්මාතෘගේ නම සහ එය නිර්මාණය කළ දිනය. රයිට්. සාමාන්‍යයෙන් ඔයා දන්නවා කම්පියුටර් එකක අපි ෆයිල් එකක් සේව් කරනකොට හරිද? ඒ ෆයිල් එක ඔයා ගිහිල්ලා වාගේ පාටිෂන් එකක ඔයා දන්නවා කම්පියුටර් එකේ පාටිෂන්ස් තියෙනවා. ඒ පාටිෂන් එකක සේව් කළාම ඒ ෆයිල් එක ක්‍රියේටඩ් ඩේට් එකක් කවද්ද මේක හැදුවේ. හරිද? ඊට පස්සේ මේ ෆයිල් එක කවුද හැදුවේ? ඕතගේ නම. ඊට පස්සේ මේක last modified date එක කවද්ද මේක අවසානයේ එඩිට් කරේ. හරිද? ඊට පස්සේ මේක දාපු වෙලාව කොච්චර ඉඩක් මේ ෆයිල් එක වෙනුවෙන් ගත්තද? ඊට පස්සේ size on disk එකේ කොච්චර ඉඩක් මේ ෆයිල් එක සේව් කරගන්න ගත්තද කියන කාරණා ගොඩාරියක් අපි ගොනුවක ලාක්ෂණික වගේ දේවල් කියලා වෙනම જાති ටිකක් කතා කරනවා. අන්න ඒ වගේ ගොඩාරියක් જાති ඔයා දන්නවා ආගේ කම්පියුටර් එකේ ඒ ෆයිල් එක අනුබද්ධයෙන් සේව් වෙනවා. හරිද? එතකොට ඒක තමයි ඔයාලට B වගන්තියේදී කියලා තියෙන්නේ. C වලදී ඔයාලට කියනවා සමාජ මාධ්‍ය ජාලයක බෙදාගෙන යන පළ කිරීම පෝස්ට් එකක් සහ ප්‍රතිචාර responses. හරිද? සමාජ මාධ්‍යයක් ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය ජාලයක පළ කරන පෝස්ට් Facebook එකේ පෝස්ට් එකක් දැම්මොත් අන්න සමාජ මාධ්‍යයක පෝස්ට් එකක් දාලා. හරිද? YouTube එකේ කන්ටෙන්ට් එකක් අප්ලෝඩ් කරොත් අන්න සමාජ මාධ්‍යයක් තමයි ඒකත් එක්තරා විදිහක. ඒ නිසා ඒක පෝස්ට් එකක්. ඊට පස්සේ responses, comments. ෆොටෝ එකක් දාපු ගමන් කමෙන්ට් කරනවා ඒ ලස්සනයි, සුදුයි, ලස්සන වෙලා. හරිද? ඒ වගේ බ්ලා එක එක දේවල් වලට හම්බ වෙනවා. අන්න ඒව ගැන තමයි C වගන්තියේදී ඔයාලට කියන්නේ. හරිද? රයිට්. බලන්න එතකොට අපිට කියනවා ඉහත දත්තවල නිවැරදි වර්ගීකරණය පහත කවරකින් දැක්වෙනවද කියලා. රයිට්. ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක සාමාන්‍ය සිංහල මීඩියම් පේපර් එකේ පවා even සිංහල මීඩියම් ඔයාලට big data, continuous, metadata බලන්න ඉංග්‍රීසි වචන ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඒකත් එක්ක English plus සිංහල වචන ටිකක් ඔයාලට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් එතකොට මේ ටිකම තමයි මේ උත්තර පහෙම කැරකෙන්නේ. ඒවා ඔයාලට හඳුනා ගැනීමේ පහසුව සඳහා meta, continuous, big data කියලා සිංහලෙන් දීලා තියෙනවා. මහා දත්ත big data, අඛණ්ඩ දත්ත continuous data, ඊට පස්සේ meta data විදියට
අන්නවාට දීලා තියෙනවා. අපි බලමු ඔය තුන මොනවද? ඔය තුන අපි අඳුරගත්තොත් මේ තුන අපිට අඳුරගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. හරිද? රයිට් බලන්න පළවෙනියටම ගත්තොත් එහෙම හරිද? ඔයාලට තියෙන්නේ අපි නිකන් ඉස්සර වෙලා කතා කරමු big data ගැන. big data. අපි තියෙන පිළිවෙලට කතා කරලා අදාළ ඒවට අපි ඒවා දාගමු. හරිද? රයිට් big data එකක් කියන්නේ මොකක්ද? big data කියලා කියන්නේ සාම්ප්‍රදායික සැකසුම් මෘදුකාංග පාවිච්චි කරලා process කරන්න බැරි දත්ත වලට අපි කියනවා big data එකක් මහා දත්තයක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් Facebook එක බලන්න. මේ දැන් වා ටයිම්ලයින් එකට ගිහිල්ලා Facebook බල ඉන්නවා උඩට යව බලනවා. හරිද? ආයි ටික වෙලාවක log out වෙලා ආයි login වෙලා බලද්දි ආයි තියෙන contents මොකද වෙන්නේ? ආයි වෙනස් අලුත් දේවල් තියෙනවා. ඔයාලට කලින් ආපු නැති දේවල් suggest වෙනවා. එක දේවල් වෙනවා. ඔයා මේ දැන් යද්දි තිබ්බ contents නෙමෙයි තව චුට්ටකින් යද්දි තියෙන්නේ. ආයි packing යද්දි ආයි contents වෙනස්. ආයි house එකට යද්දි ආයි contents වෙනස්. ඒ හැම content එකකටම like ගාන වෙනස් වෙනවා. comments ගාන responses ගාන වෙනස් වෙනවා. හරිද? views ගාන වැඩි වෙනවා. අන්න ඒ වගේ නිරන්තරයෙන් යාවත්කාලීන වෙන. හරිද? එහෙම නැත්නම් හැම වෙලේම contents අලුත් වෙනවා නම් ඒ වගේම විශාල ධාරිතාවයක් මේවට තියෙනවා නම් ඒ වගේ දේවල් අපේ මේ සාමාන්‍ය ලැප්ටොප් එකක අපේ මේ සාමාන්‍ය ටැබ් එකක දාගෙන අපිට ප්‍රොසෙස් කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපි ඒවට කියනවා මහා දත්ත big data එකක් කියලා. මොකද පොඩි කාලයක් තුල ජෙනරේට් වෙන data ප්‍රමාණය වැඩි. එච්චර data ප්‍රමාණයක් process කරන්න ලොකු processing power එකක් අපිට තියෙන්න ඕන. ඊට අමතරව ලොකු RAM ධාරිතාවයක් තියෙන්න ඕන. මේ දත්ත save කරගන්න ලොකු memory එකක් අපිට තියෙන්න ඕන. එතකොට ඔන්න ඔයගේ හැම දෙයකම මම මුලට දැම්මා ලොකු කියලා. එතකොට අන්න අයිය අපි එහෙම කිව්වේ මේවා ටිකක් size එකෙන් වැඩි, processing speed එක වැඩිපුර කරන්න ඕන, RAM එක වැඩිපුර ඕන. ආන් ඒක නිසා අපි මේ වගේ data වලට කියනවා big data එකක් කියලා. හරිද? එතකොට YouTube එක ගත්තත් එහෙමයි මේ දැන් trending වෙන content එක නෙවෙයි. තව චුට්ට වෙලාවකින් ඔයා YouTube එකට ගියාම trending වෙන්නේ. හරිද? හැම වෙලෙම contents අලුත් වෙනවා. ඊට අමතරව ඒ හැමදේම අලුතෙන් content සහ දේවල් යාවත්කාලීන වෙනවත් එක්කම හැදෙන data ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා සාම්ප්‍රදායික එහෙම නැත්නම් traditional softwares පාවිච්චි කරලා traditional device පාවිච්චි කරලා අපිට මේවා process කරන්න බැරි හින්දා අපි කියනවා ඒවට big data එකක් කියලා. හරිද? right. එතකොට තව ආට example එකක් කිව්වොත් Tesla වගේ කාර් එකක ඔයා දන්න auto pilot mode එකක් තියෙනවා. යාට තනියෙන් පාරේ වාහනය අරගෙන යන්න පුළුවන් වාහනයක්. හරිද? ඒක නිසා අපි අන්න ඒ වගේ වාහනයක් සාමාන්‍යයෙන් තනියෙන් පාරේ යද්දී එයාගේ ඉස්සරහා පිටිපස්සේ sensors විශාල ප්‍රමාණයක් තියෙනවා. sensor එක කියන්නේ input device එකක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරේ යද්දී ඔයා මෙහෙම ඉස්සරහට යනකොට පාරේ දෙපැත්තේ වෙන දේවල් කැමරාස් වලින් ගන්නවා, සවුන්ඩ්ස් වලින් ගන්නවා. හරිද? ඊට පස්සේ එක දේවල් වලින් ඩිටෙක්ට් කර ගන්නවා, sensors දාලා IR වගේ දේවල් බාධක අඳුර ගන්නවා. අන්න ඒ වගේ වාහනයක තප්පරයක් වගේ චූටි කාලයක් ඇතුළත ජෙනරේට් කරන data ප්‍රමාණය ඉතාමත් වැඩි. එතකොට ඔයා බලන්න ලොකු ප්‍රොසෙසර් එකක් ඕන මේවා ප්‍රොසෙස් කරන්න. සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා ටෙස්ලා වගේ කාර් එකක තප්පරයක් ඇතුළත GB එකක් වගේ ජෙනරේට් වෙනවා කියලා sensors වලින් ඩිටෙක්ට් කරගන්න data. එතකොට ඔයා හිතන්න තප්පර 60ක් යනකොට GB 60ක් විනාඩියක් වෙලා එතකොට පැයක් යනකොට GB කොච්චරක් නම් මෙයා ජෙනරේට් කරලාද කොච්චරක් නම් ප්‍රොසෙස් කරලාද ඒ ක්ෂණිකව. හරිද? ඒක නිසා මේ වගේ data එකකටත් අපි කියනවා big data එකක් මහා දත්තයක් කියලා. ඒතර ඒවටත් විශේෂ processors දාලා විශේෂ ක්‍රමවේද දාලා ටිකක් size එකකින් වැඩි computers වල හරිද මේවා process කරන්න යනවා. එහෙනම් ඔයාලට මෙතනින් එක උත්තරයක් මේ වෙනකොට හොයාගන්න පුළුවන්. මොකද්ද? big data වලට ගැලපෙන වගන්තියක් අපිට සෙට් වුණා. සමාජ මාධ්‍ය ජාලයක බෙදාගෙන පළ කිරීම post සහ ප්‍රතිචාර responses වල එකතුවක්. එහෙනම් සීට ගැලපෙන වගන්තිය අපිට හොයාගන්න පුළුවන් වුණා මේ වෙනකොටම මහා දත්ත කියලා. එහෙනම් බලන්න චුට්ටක් මහා දත්ත කියලා තියෙන්නේ සීට තුන්වෙනි උත්තරේ සහ පස්වෙනි උත්තරේ විතරයි. එහෙනම් ඔයාලට පුළුවන් මේ වෙනකොටම මෙන්න මේවා අයින් කරලා දාන්න. පළවෙනි එක අයින් කරා, දෙක අයින් කරා, හතර අයින් කරා, ඔන්න පහ චුට්ටක් අපිට තියාගන්න වෙනවා. හරිද? right. අපි යමු ඊළඟට අපි big data ගැන කතා කරා, continuous data ගැන කතා කරන්න. හරිද? right. මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් ඔයා දන්නවා data transmission එකක් වෙද්දී, දත්ත සම්ප්‍රේෂණයක් වෙද්දී එක තැනක තියෙන දත්ත තව තැනකට අරන් යන්න අපි පාවිච්චි කරනවා සිග්නල් වර්ග දෙකක්. එකක් තමයි මුහුද රැල්ල වගේ තියෙන සිග්නල් එකකට අපි කියනවා ප්‍රතිසම සංඥාවක්. ආය අපි පාවිච්චි කරනවා 1 and 0 වලින් නිරූපණය කරන ඩිජිටල් සංඥාවක්. ඒ බවට ඇඳ පෙන්නන්න දෙයක් නැහැ. ඔයා දන්නවනේ. හරිද? එතකොට ඔය ඇනලොග් සිග්නල් එකකට හරිද අපි කියනවා continuous data එකක් කියලා. හරිද? ඒ කියන්නේ විවිධ වෝල්ටීයතා මට්ටම් වෙනස් වෙලා
හරිද අඛණ්ඩව ක්‍රියාත්මක වෙන දත්ත ටිකට අපි කියනවා අන්න කන්ටිනියස් ඩේටා එකක්. හරිද? එතන ඇනලොග් සිග්නල් එකක් කියන්නේ කන්ටිනියස් ආකාරයෙන්. එහෙම නැත්නම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වේව් එකක්. එතකොට අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වේව් එකකට එහෙම නැත්නම් අඛණ්ඩ දත්තයකට කියලා කිව්වොත් හරිද? ඒ වගේ දෙයකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් හොඳම එකක් තමයි උෂ්ණත්වය වගේ දෙයක්. ඒවා සාමාන්‍යයෙන් හරියටම පූර්ණ සංඛ්‍යාවකින් මෙෂර් කරන්නේ නැහැ සමහර වෙලාවට. ඒක නිසා අපි මේ වගේ data වලට කියනවා අඛණ්ඩ දත්ත හරිද? එහෙම නැත්නම් continuous data එකක් කියලා. හරිද? එතකොට සරල කතාව ගත්තොත් මොකක් හරි නිශ්චිත පරාසයක් එහෙම නැත්නම් මොකක් හරි ඕනෑම අගයක් ගන්න පුළුවන් විශල්යක් නියෝජනය කරන දේවල් වලට තමයි අපි මේ අඛණ්ඩ දත්තයක් කියලා අදහස් කරන්නේ. එතකොට එතන ඔයාලට භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා ඇතුළුව මොන හරි නිශ්චිත පරාසයක් තුල ඕනෑම අගයක් මේක ඇස්සේ තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වලට උදාහරණ ගත්තොත් උෂ්ණත්වය වගේ දෙයක් ගත්තොත් continuous, කාලය වගේ දෙයක්, දුර වගේ දෙයක් ගත්තොත් ඒ වගේ දේවල් ඔක්කොම continuous data විදිහට තමයි ඔයාලට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හරිද? right. එතකොට ආයතනින් චුට්ටක් අපි එහාට ගිහිල්ලා කතා කරොත් අපි මේකට උත්තරේ නම් හොයාගන්න පුළුවන් continuous data. එහෙම නැත්නම් අඛණ්ඩ දත්තයක් කියලා කියනකොටම දැන් ඔයාලට තේරෙනවා සංවේදකයකින් ඩිටෙක්ට් කරගන්න උෂ්ණත්වයන්, කාලය, දුර වගේ දේවල් අයිති වෙන්නේ මොකටද? අන්න අඛණ්ඩ දත්තවලට. හරිද? එහෙනම් ඔයාලට A කියන වගන්තිර ටැලි වෙන උත්තරේ විදිහට ගන්න පුළුවන් කවුද? අඛණ්ඩ දත්ත. එහෙනම් ඔයාලට මෙන්න මේ කැලලත් මේ වෙනකොට ඕකේ කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙනවා දැන් පස්වෙනි උත්තරේ දැන්ටමත් එහෙනම් වැරදි උත්තරයක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. උත්තරේ නම් අපි හොයාගෙන ඉවරයි. right. අපි එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා කතා කරමු මොනවද විවික්ත දත්ත කියලා කියන්නේ. අපි ඒවට කියනවා discrete data එකක් කියලා. හරිද? right. discrete කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට අපි කිව්වා digital wave එකක් ගත්තොත් කොහොමද තියෙන්නේ? මේ මෙහෙම එක බිඳුව. අන්න විවික්තගයන් සමූහයක්. 1 and 0 තියෙන binary data තියෙන විවික්තගයන් සමූහයක්. ඒකට අපි කියනවා discrete කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔයා ගත්තොත් එහෙම විවික්ත දත්ත ගත්තොත් තනි තනිව ගණනය කරන්න පුළුවන් වෙන හරිද? ඒ වගේම වෙනස් වෙනම අගයන් තියෙනවා නම් ඒවට අපි කියනවා විවික්ත දත්තයක් කියලා, discrete data එකක් කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම පන්තියක ඉන්න ළමයි ගන්න හරිද? අන්න විවික්ත දත්තයකට උදාහරණයක් විදිහට ඔයාලට ගන්න පුළුවන්. right. එහෙනම් okay. අපි කතා කරා අඛණ්ඩ දත්ත, විවික්ත දත්ත ගැන. හැම වෙලේම අපි මේකේ තියෙන උත්තරින් විතරක් නතර වෙන්න හොඳ නැහැ. එතනින් එහාට තියෙන දේවලුත් කතා කරන්න ඕන. මොකද ඔයා දන්නවා මේ ප්‍රශ්නය ආන්නේ නැහැ. වෙන දෙයක් ගැන තමයි. මේ හා සම්බන්ධ පරිසරයේ තියෙන වෙන ප්‍රශ්නයක් තමයි අපිට ඊළඟ අවුරුද්දේ හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේවා ගැන දැනගන්න ඕනේ. එතන මේක ටිකක් ලොකු රිවිව් එකක්. ඒකට ඔයාලට ලොකු තියරි කවරේජ් එකක් මේකෙදි හම්බ වෙනවා. ඒ නිසා ඔයා උමනාවෙන් මේක හරියටම කරගන්න. හරිද? right. එතකොට ඊළඟ කතාව. හරිද? ඊළඟ කතාව ගත්තොත් අපි ඔන්න A හරි C හරි ඊට පස්සේ අපිට තියෙනවා මේ දත්ත පිළිබඳ දත්ත. දත්ත පිළිබඳ දත්තයක් කියලා කියන්නේ සරල කතාව data of data. හරිද? සාමාන්‍යයෙන් මේ දත්ත ගත්තාම හරිද අපිට තියෙනවා මේ දත්ත වලට වර්ග දෙකක්. ඇත්තටම වර්ග ගොඩක් තියෙනවා. මම නිකන් ඔයාලට සරල වර්ග දෙකක් කිව්වොත් එහෙම මේ අපිට meta data සහ raw data කියලා જાති දෙකක් ගැන තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් අපි meta data එකක් කියලා කියන්නේ data about data. ඒ කියන්නේ මොකක් හරි මේ raw data එකක් අරගෙන අමු දත්තයක් අරගෙන ඒක තවදුරටත් විස්තර කරන්න පුළුවන් නම් ඒ වගේ එකට අපි කියනවා meta data එකක් කියලා. හරිද? ඒතර raw data එකක් කියන එකේ අදහස තමයි හරිද? සාමාන්‍යයෙන් අපි කියන actual data collected from the source. ඒ කියන්නේ මොකක් හරි source එකකින් මොකක් හරි ප්‍රභවයකින් ගන්න නිකන් සිරාමගයන් කියන්නේ ඇත්තමගයන් actual data. හරිමගයන් ටිකට අපි කියනවා මොනවා කියලාද? raw data එකක් කියලා. හරිද? එතකොට අපි කිව්වා මොනවාද මේ raw data එකක් කිව්වේ actual data. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය පොඩි ෆොටෝ එකක් ගත්තොත් අන්න ඒක raw data එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ meta data කිව්වේ අපි කිව්වා information එකක් අරගෙන ඒක තවදුරටත් explain කරන්න පාවිච්චි කරන, තවදුරටත් විස්තර කරන්න පාවිච්චි කරන raw data එකකට අපි කිව්වා meta data එකක් කියලා. හරිද? ඒතර meta data වලට ගත්තාම meta data එකට උදාහරණයක් ගත්තොත් ඔය වගේ කම්පියුටර් එකට ගිහිල්ලා store කරනවා කියලා හිතන්න මොකද්ද? පොඩි ෆයිල් එකක්. ඔයා ගිහිල්ලා කායින් හරි මොන හරි ෆයිල්ස් ටිකක් ගන්නලා ඔයා කම්පියුටර් එකේ සේව් කරනවා. අන්න සේව් කරාට පස්සේ ඒ සේව් කරන ෆයිල් එක තවදුරටත් විස්තර කරන්න මොනවද තියෙන්නේ? ගොනුවට නමක් තියෙනවා. ෆයිල් නේම් එකක්. ඊට පස්සේ මේ ෆයිල් එකට සයිස් එකක් තියෙනවා. ඒ සයිස් එක කොච්චර සයිස් on disk එකකින් කොච්චර ඉඩක් ගත්තද කියලා තියෙනවා. කවද්ද මේක හැදුවේ කියලා තියෙනවා. කවද්ද මේක modify කරේ කියලා තියෙනවා. last modified data. ඒ වගේ බැඳුණු විශාල කාරණා කීපයක් වාගේ ෆයිල් එක තවදුරටත් විස්තර කරන්න පාවිච්චි කරලා තියෙනවා. අන්න එහෙම ඒවට අපි කියනවා meta data එකක් කියලා. එහෙම නැත්නම් දත්ත පිළිබඳ දත්ත. data of data. මොකක් හරි data එකක් අරගෙන
තවදුරටත් ඒක විස්තර කරන්න පාවිච්චි කරන දේවල් වලට අපි කියන්නේ මෙටා ඩේටා නැත්තම් data of data. හරිද? එතකොට ඒවා දත්ත පිළිබඳ දත්ත. එනවාට මෙතන කියලා දෙනවා පරිගණකයක සුරකී ගොනුවක සේව් කරන ෆයිල් එකක නිර්මාතෘගේ නම සහ ඒ නිර්මාණය කළ දිනය වගේ දේවල් වලට ගන්න පුළුවන් මොන විදියටද? දත්ත පිළිබඳ දත්ත විදියට. එහෙනම් ඔයාලට උත්තරේට යන්න පුළුවන් තුන්වෙනි එකට. අපි හිතමු ඔයාට මේක චුට්ටක් මතක නැහැ කියලා. මෙටා ඩේටා ගැන. ඒත් ඉෂුව එකක් නැහැ. ඔයා බිග් ඩේටා ගැන දන්නවා. හරිද? ඊට පස්සේ සෙන්සර්ස් ගැන දන්නවා අනිවාර්යෙන්. ඒක නිසා ඔයාට ඒ දෙක ගැන හිතලත් ඔයාට උත්තරේට යන්න පුළුවන්. මම මේ කියන්නේ එහෙම යන්න කියලා නෙවෙයි. හරිද? ඒ නිසා මම මේ කියන්නේ ඔයාට දන්නවා නම් දන්නේ නැත්නම් හරිද? දන්නවා නම් ඉෂුව එකක් නැහැ. දන්නේ නැත්නම් දන්න චූටි තැනක් තියෙනවා නම් එතනින් ප්‍රශ්නේ එල්ලෙන්න. හරිද? එතනින් එල්ලෙන්න. එතනින් එල්ලිලා පුළුවන් තරම් උත්තර අයින් කරගෙන යන්න. එතකොට ඔයාට උත්තරේ ගන්න අවසාන උත්තර පහෙන් අඩුම ගානේ දෙකක් ඉතුරු වෙයි. එතකොට මේ දෙකෙන් එකක් මොකක් හරි ඔයාට ගන්න පුළුවන් අඩුම ගානේ. හරිද? ඒ කියන්නේ නොදන්නවාම නම් මම කියන්නේ. හරිද? එහෙම නෑ. අපි දන්නවා. දන්න හින්දා අපිට ප්‍රශ්නයක් නැතුව උත්තර ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් ඔන්න ඔහමයි පළවෙනි ප්‍රශ්නේ ගැන අපි කතා කරේ. රයිට්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රයිට්. බලන්න අපිට දෙවෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම කතාවක්. හරිද? පහත කවරක් කාණ්ඩ සැකසුම බැච් ප්‍රොසෙස් එකක් ගැන තමයි අපෙන් අහන්නේ. හරිද? කාණ්ඩ සැකසුම සඳහා හොඳ උදාහරණයක් වේද. රයිට්. අපි කතා කරනවා දත්ත සැකසුම් කරන්න ප්‍රොසෙසිං කරන්න ආකාර දෙකක්. ඔයාලට මතක ඇති. හරිද? මොනවාද ප්‍රොසෙසිං ආකාර දෙක? එකක් තමයි ඒක ප්‍රොසෙස් ටයිප් එකක් තමයි data process කරන්න අපි පාවිච්චි කරනවා real time process කියලා එකක්. real time processing. හරිද? ඊට පස්සේ අපි batch processing කියලා එකක් කතා කරනවා. batch processing. අපි මේකට සිංහලෙන් කියනවා හරිද? මොනවාද? හරිද? real time වලට අපි කියනවා තත්ත්‍ය කාල සැකසුම්. මේවට අපි කියනවා කාණ්ඩ සැකසුම් කියලා. හරිද? right. කාණ්ඩ සැකසුම් මම මේ පොඩ්ඩක් roughly කියන්නේ අපිට චුට්ට මතක් කරගන්න ඕන හින්දා. හරිද? right. එතකොට real time process එකක් කියන්නේ මොකද්ද? real time process එකක් කියලා කියන්නේ ඔයා input එකක් දුන්න ගමන් එබෙලෙම process කරලා output එක දෙන්න පුළුවන් නම් ඒවට අපි කියනවා අන්න real time process එකක් කියලා. input එකක් දුන්න සැනින් output එක දෙනවා. හරිද? ඔයා team එකකින් සල්ලි ගන්න යනවා. real time operating system එකක් තියෙයි. ඇයි ඒ? අද ඔයා ගිහලා සල්ලි ගන්න කාඩ් එක දාලා pin එක ගාලා ඕකේ ඔක්කොම දුන්නාට පස්සේ සල්ලි ගන්න හෙට එන්න මල්ලි කියන්නේ නැහැ නේ ඔයාට. හරිද? අදම සල්ලි දෙනවා. ඒ වෙලෙම ඔයාට සල්ලි දෙනවා. ඔයා input එකක් දෙනවා. දුන්න ගමන් process කරලා බලනවා සල්ලි තියෙද? ආන් තියෙනවා ඔයාට දුන්නා. හරිද? right. ඊට අමතරව තව ගත්තොත් මොනවාද ගුවන් යාන අවිනාශක පදේ ඔයා දන්නවා ඊයේ පෙරේද ඉරානයේ ඊශ්‍රායලයේ ඔය කට්ටිය රණ්ඩුනානේ. හරිද? ඒතර මොකද වෙන්නේ? අන්න ඊශ්‍රායලෙන් හරි එහෙම නැත්නම් කොහෙද ඉරාකෙන් හරි කොහේ හරි කවන්නේ නැහැ මම දන්නේ නැහැ. ඒගොල්ලෝ ගැහුවාම බැලිස්ටික් මිසයිල් එකක් වගේ අරගොල්ලෝ ගාව තියෙන අයන් ඩෝම් සිස්ටම් එකක්. උන් බැලිස්ටික් මිසයිල් එහෙන් ගන්නකොට උන් මෙහෙන් ගන්නවා දරවරාන් ගාලා උඩම ඉවර වෙලා යනවා. හරිද? මිසයිල් එක ගහලා මෙහෙන් වැටුණාට පස්සේ කල්පනා කරලා ටික වෙලාවකට පස්සේ උන් ගහනවා. එහෙම නැහැ. හරිද? උන් මොකද කරන්නේ? එහෙන් ගන්නකොට මෙහෙන් ගන්නවා උඩ දැන් අපි වගේ වුණා නම් මොකද වෙන්නේ? අපිට මෙහෙට ගහලා වැටිලා කුඩු වෙලා ඔක්කොම වෙලා සතියකට විතර පස්සේ අපි බලනවා මිසයිල් එකක් වැටලා තියෙන්නේ. හරි දැන් අපි උඩට ගහන්න ඕන. හිමීට ගහමු කියලා හිමීට එහෙමක් කරේ තමයි අපිට අපි ගාව තියෙන බැච් සිස්ටම් නිසා. හරිද? ඒත් ඒගොල්ලෝ ගාව තියෙන්නේ රියල් ටයිම් ප්‍රොසෙසින් නිසා හැම වෙලෙම වැඩ තත්ත්වකාලීනව වැඩ ඉන්පුට් එකක් ලැබුණේ කොයි වෙලේද? ඒ වෙලෙම මේ පැත්තේ ප්‍රොසෙස් කරලා දුන්නටක් ගාලා රිටර්න් එක අවුට්පුට් එක දෙන්න පුළුවන් නම් ඒවට අපි කියනවා බැච් ප්‍රොසෙස් එකක් කියලා. එක එක්සැම්පල් එකක්. හරිද? තව ඔයා ඔන්ලයින් ටිකට් බුකින් සිස්ටම් එකක් ගන්නවා. බලන්න යන හැන්දෑව බලන්න අන්න booking.lk හරි මොන හරි තැනකට ගිහලා එක්කවා එයා ටිකට් එකක් ගන්න යනවා. හරිද? එයා ලංකාව මොන හරි එකකට ගිහලා ඔයා සයිට් එකකට ගිහලා ටිකට් එකක් බුක් කරනවා. ඔන්ලයින් පේමන්ට් එකක් කියලා. ඒ වෙලෙම බුකින් එක වැටෙනවා. අන්න රියල් ටයිම් ප්‍රොසෙස් එකක්. හරිද? ඒ බැච් ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ කාණ්ඩ සැකසුමක් යම් කිසි කාලයක් තිස්සේ දත් එකතු කර ඉඳලා එක මොහොතකදී අන්න ප්‍රොසෙස් වෙන්න පටන් ගන්නවා නම් ඒ වගේ එකට අපි කියනවා කාණ්ඩ සැකසුමක් බැච් ප්‍රොසෙස් එකක් කියලා. හරිද? එතකොට මේ බැච් ප්‍රොසෙස් එකක් ගත්තාම තව උදාහරණ ගත්තොත් එහෙම ඔය සේවකයෙක්ගේ මාසික වේතන සැකසීම හරිද? පඩි ඒ වගේ දේවල් හදන එක. ඊට පස්සේ තව ගත්තොත් මොන හරි මේ
ඔය මොනවාද සේවකයෙක්ගේ ආගේ විස්තර වගේ දේවල් මාසේ අන්තිමට බලලා තමයි ඒ වගේ දේවල් එන්නේ. වයිරස් ඩාටා එකක් අප්ඩේට් වෙන එක ගත්තොත් හරිද? ඩේ ටු ඩේ විනාඩියෙන් විනාඩිය තප්පරෙන් තප්පරේ අප්ඩේට් වෙනවද? එහෙම නැහැ. හරිද? කාලයක් තිස්සේ දත් එකතු කරලා අප්ඩේට් එකක් ආවහම සතියකින් දවස් 3කින් එහෙම නැත්නම් මාසෙකින් වගේ අප්ඩේට් එකක් ඔයාලට ලැබෙනවා. ඒ වගේ දේවල් වලට අපි කියනවා බැච් ප්‍රොසෙස් එකක් කියලා. එතන ඔන්නෝමයි ප්‍රොසෙස් වර්ග දෙක හැදෙන්නේ. ඒතර මේ රියල් ටයිම් ප්‍රොසෙස් වල තව තියෙනවා හાર્ඩ් රියල් ටයිම්, සොෆ්ට් රියල් ටයිම් කියලා එච්චර ඒවා අපිට ඕනේ නැහැ. නමුත් ඔයාලට මේ අවශ්‍ය දේවල් ටික මම චුට්ටක් මතක් කරන්න තමයි ඔක ඔයාලට කිව්වේ. හරිද? රයිට්. එතකොට අපි නැවතෙමු ප්‍රශ්නෙට. හරිද? අපිට කියනවා මේ බැච් ප්‍රොසෙසින් සඳහා උදාහරණයක් ගන්න. ඒතර මම දැන් ඔයාලට තියරි දෙක ගැන පොඩ්ඩක් කතා කරා. හරිද? රයිට්. බලන්න එතකොට අපිට තියෙනවා මේ මෙහෙම කතාවක්. හරිද? මේක මේ මගේ අතින් වැරදිලා highlight වෙලා. sorry. හරිද? ඒක අයින් කරන්න බැරි වෙයි මම හිතන්නේ. ඔව් හරි. කමන්නේ. මේ බලන්න මේ අපි බලමු ඒ වගන්තිය. ඒකේ වාට කියනවා බලන්න දැනට හිස් තමන්ට ආසන්නම රිය ගාල් කිරීම ස්ථානය පරිශීලකයට ප්‍රතිදානය කරන පද්ධතිය. මොකද ඔයා කියන්නේ? හරිද? දැනට හිස්. ඒ කියන්නේ මේ පාකින් ස්පේස් එකක් අවైలබල් තියෙන. හරිද? දැනට හිස් තමන්ට ආසන්නතම රිය ගාල් කිරීමේ ස්ථානය තමන්ට ළඟම තියෙන පාකින් ස්පේස් එක පරිශීලකයට ප්‍රතිදානය කරන පද්ධතිය බැච් ප්‍රොසෙස් එකකට උදාහරණයක්ද? එහෙම නෑ නේද? ඔයා ඉවෙද ගිහිල්ලා ඔයා යනවා කොහේ හරි ලොකු පාකින් යනවා කරි ෂෝ එකක් බලන්න ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. හැබැයි ඔයාලට හොයාගන්න බෑ ඉඩ තියෙද නැද්ද කියලා. හරිද? ඔයා මොකද කරන්නේ? ඔයාගේ ෆෝන් එක හරි මොකක් හරි ඩිවයිස් එකක් අරගෙන චෙක් කරනවා පාකින් අවైలබල් තියෙද. අන්න මොකද කරන්නේ? ඔයා චෙක් කරනකොටම අරයා පාකින් එක ටග් ගාලා බලලා පාකින් එකේ අවైలබල් ස්පේසස් තියෙද බලලා ඔයාලට ටග් ගාලා අවුට්පුට් එක දෙන්න ඕන. එන්න ඇතුළට අපිට පාකින් ස්පේස් එකක් තියෙනවා. අන්න ඔයාව පාක් කරන්න පුළුවන්. ඒක තියෙන්නේ මෙන්න මෙතන. අපි හිතමු තට්ටු 10ක පාකින් එකක් නම් හරිද? අන්න 10 වෙනි තට්ටුවේ මෙන්න මේ රෝ එකේ මෙන්න මෙතන තමයි ඔයාගේ ස්පේස් එක මේ වෙලාවේ තියෙනවා. ඒකට යන්න නැත්නම් බල බල යන්න එපා දිගට. ඒතකොට අන්න ඒ වගේ එබෙලේ ප්‍රොසෙස් කරලා තමයි ඔයාට මේක දෙන්න වෙන්නේ. ඒ නිසා ඒක බැච් ප්‍රොසෙස් එකක් නෙවෙයි. ඒක මොකද්ද? අපි කියනවා මොකද්ද? රියල් ටයිම් ප්‍රොසෙස් එකක් විදිහට. එහෙනම් ඒ වගන්තිය රියල් ටයිම් එකක්. රියල් හරිද? තත්කාලීන සැකසුමක්. එහෙනම් ඒ අයින් කරන්න 1 අයින් වෙනවා 2 අයින් වෙනවා 5 අයින් වෙනවා 3ත් අයින් වෙනවා උත්තරේ නම් හම්බෙලා තියෙන්නේ. හරිද? රයිට්. කමන්නේ අපි බලමු. හරිද? රයිට්. බලන්න ඉස්සරහට B. පාඩ කියනවා පරිගණකයක ගොනු සෑම දිනකම දවස අවසානයේදී ස්වයංක්‍රීයව උපස්ථනය කරනු ලබන පද්ධතියක්. හරිද? පරිගණකයක තියෙන ෆයිල්ස් හැම දවසක් අවසානෙම උපස්ථ කරනවලු බෑකප් කරනවලු. බෑකප් කරනවා කියන්නේ කොහේ හරි දැනක ක්ලවුඩ් එකක හරි එක්ක වෙන ස්ටෝරේජ් ඩිවයිස් එකක හරි මේවා සේව් කරනවලු. හැබැයි බලන්න වගන්තිය ඔයාලට හරියටම කියලා තියෙනවා මේ දවස අවසානයේදී ස්වයංක්‍රීයව උපස්ථනය කරන බෑකප් වෙනවා. දවස අවසානයේදී. ඒ කියන්නේ දවසක් තිස්සේ data process කරලා එක මොහොතකදී අපි හිතමු 24 වෙනි පැයේදී අන්න data ටික අප්ලෝඩ් වෙනවා. අන්න එහෙම එකක්. එතකොට batch process එකක් තමයි. මොකද කාලයක් තිස්සේ දත් එකතු කරලා එක අවස්ථාවකදී තමයි මේක process වෙන්න පටන් ගන්නෙ. හරිද? right බලන්න ඊට පස්සේ C වගන්තිය වාට කියනවා දවසක් ඇතුළත ලද පාරිභෝගික ඇණුම් වටිනාකමේ අනුපිළිවෙලට සකසන පද්ධතියක්. දවසක් ඇතුළත ලැබිච්ච සියලුම ඕඩර්ස් ටික අරගෙන හරිද? ඒකේ වටිනාකමේ අනුපිළිවෙලට කියන්නේ වැඩිම මුදලක් තියෙන ඕඩර් එකකින් ඉඳලා අඩුම මුදලක් තියෙන ඕඩර් එකට එනකම් හරිද? මේක අනුපිළිවෙලට සකසන පද්ධතියක්. මොකක්ද කියලා අහනවා. ඉතින් දවස අවසානයේනේ මේ වැඩේ වෙන්නේ නේද? හරිද? දවසක් ඇතුළත පැය 24කට පස්සේ. එහෙනම් ඒකත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම දවසක් ඇතුළත ලද පාරිභෝගික ඇණුම් වටිනාකම අනුපිළිවෙලට සකස් කරනවා කියන්නේ මේකත් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? බැච් ප්‍රොසෙස් එකක්. එහෙනම් B සහ C කියන උත්තරේට යන්න පුළුවන් ඔයාට බැච් ප්‍රොසෙස් වෙනුවෙන් තියෙන උත්තර විදියට. හරිද? හරිම ලේසි. ඇත්තටම අමාරු නැහැ. හරිද? ඔයාට හරි ලේසියෙන් උත්තර ටික ගන්න පුළුවන් අවස්ථාවක් තමයි දෙවෙනි ප්‍රශ්නෙත් ඔයාට උත්තර දීලා තියෙන්නේ. හරිද? රයිට්. එහෙනම් ඔන්න ඔච්චරයි ප්‍රොසෙසින් ගැන කතා කරන්න තියෙන්නේ. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. රයිට් බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? ඔයාලට කියනවා පහත ඡේදයේ හරිද? A සහ B ස්ථාන වල සුදුසු ආදේශක සහිත පිළිතුර තෝරන්නලු. හරිද? පොඩ්ඩක් බලමුද උත්තර ටික මොනවද කියලා.
බලන්න පළවෙනි උත්තරේ දෙනවා වලාකුළු පරිගණනය. cloud computing. cloud ගැන අපි කතා කරලා තියෙනවා. cloud මොකද වෙන්නේ? cloud කියලා කියන්නේ ඕනම තැනක ඕනම වෙලාවක ඔයාලට data දාන්න, data ගන්න පුළුවන් නම් අන්න ඒව ඇවිල්ලා cloud storage එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? right. එතකොට අර කලින් ප්‍රශ්නේ batch processing ගැන අහලා තිබ්බේ. ඒකේ ඔයාලට මට කියන්න මතකුණා මේ WhatsApp එක ගත්තොත් ඔයා දැකලා ඇති batch process එකක් වෙනවා WhatsApp එකේ. මොකද්ද වෙන්නේ? දවස් 7කට සැරයක් WhatsApp එක බෑකප් කරන්න දානවා නේද ඔයාගේ? පැය 24න් බෑකප් කරන්නද 7 days වලින් බෑකප් කරන්නද 1 month එකකට පස්සේ බෑකප් කරන්නද කියලා අහනවනේ. ඒකත් batch process එකට උදාහරණයක්. හරිද? මට වෙල කියන්න අමතකුණා. right. එතකොට ඒකත් වෙන්නේ ඇත්තටම batch process එකක් වෙලා ඒකත් කොහෙද අප්ලෝඩ් වෙන්නේ ඔයාගේ data messages ටික videos ටික audios ටික ඔක්කොම cloud එකකට. හරිද? ඒ නිසා අන්න cloud එකක් ගත්තොත් එහෙම data backup කරලා තියාගන්න පාවිච්චි කරන එක අවස්ථාවක්. එතකොට cloud ගත්තොත් එහෙම අපි කතා කරනවා cloud වලින් ඔයාලට ලැබෙන services තුනක් ගැන මොනවද? එකක් infrastructure as a service යටිතල පහසුකම් සේවාවක්, software as a service හරිද? මෘදුකාංග සේවාවක් විදිහට ඔයාලට දෙනවා cloud facilities හරිද? ඊට පස්සේ ඔය දැන් අපි IaaS වලට AWS වගේ Azure වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ මොනවාද platform as a service ඔයාලට වේදිකාවක් විදිහට කම්පියුටර් එකක්ම දෙනවා ඕන මගුලක් කරගනින් කියලා ඔයාලට පුළුවන් machine එකක් assemble කරන්න i3 i5 processor එකක් දාලා i9 එකක් දාලා 1 terabyte RAM එකක් දාලා ඔයාලට කැමති operating system එකක් දාලා ඔයාත් තනි කරම machine එකක් ඔයා මාසිකව pay as you go ඔයාලට කැමති විදිහට චුට්ටක් සල්ලි ගෙවලා මාසෙට ඔයා ගන්නවා. අන්න ඔයාලට platform as a service එකක්. software as a service එකට උදාහරණයක් කියන්නේ මොකද්ද? Canva. හරිද? අන්න ඔයාලට Photoshop වගේ කම්පියුටර් එකට දාගන්න බැරි නම් ස්පීඩ් එක මදි නම් ඔයාලට පුළුවන් online Canva platform එකට ගිහිල්ලා Canva එකෙන් ඔයාලට වීඩියෝ එකක් වේවා ෆොටෝ එකක් වේවා එඩිට් කරලා එතනම process කරලා එතනින් output එක ඔයාලට download කරගන්න පුළුවන්. IaaS එකට උදාහරණයක් කියන්නේ මොනවද? infrastructure as a service එකට storage facilities Google Drive එක අන්න ඔයාලට දෙනවා GB 15ක storage එකක් සෑම email ගිණුමකටම Gmail එකේ ඔයාලට save කරගන්න ඕන තරම් data save කරගන්න GB 15ක් දෙන ඕන මගුලක් කරගන්න කියලා. හරිද? අන්න storage facility එකක් ඔයාලට දීලා තියෙනවා. අන්න යටිතල පහසුකම් සේවාවක් විදිහට ඔයාලට cloud ලැබිච්ච අවස්ථාවක්. හරිද? right. අපි චුට්ටක් ඊළඟ එකට යමු. ඊළඟ උත්තරේ අපිට එච්චර වැදගත් නෑ. ආයි තියෙනවා වලාකුළු පරිගණනය. හරිද? ඊට පස්සේ අපි ඒක කිව්වා. B දෙකයි තියෙන්නේ. හරිද? right. එතකොට තව මෙතන තියෙන ඒවා ගත්තාම සේවා සපයන service providers ලා කියලා කියන්නේ ඉතින් මොනවා හරි වට අන්තර්ජාලයෙන් යම්කිසි සේවාවක් සපයනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා සේවා සපයන්නේ කියලා. ඊට පස්සේ ආයෙ දිනවා මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මහා පරිගණක. ඔයාලට මතකද? අපි කම්පියුටර් එකක කම්පියුටර්ස් එහෙම නැත්නම් පරිගණක වර්ගීකරණයක් කරනවා කොහොමද? පරිගණක වර්ගීකරණයක් කරන ආකාර තුනකින්. මොනවාද තුන? එකක් තමයි ප්‍රමාණය අනුව අපි පරිගණක වර්ගී කරනවා. චුට්ටක් මතක් කරගෙන යමු. අපිට ඕන ඊළඟ අවුරුද්දේ පේපර් එකට උත්තර ලියන්න ඒක නිසා. හරි දෙකක් තමයි සයිස් එක අනුව අපි පරිගණක වර්ගීකරණය කරනවා. අනිත් එක මොකක්ද? හරිද? right. එකක් සයිස් එක අනුව අනිත් එක එතකොට සයිස් එක අනුව මොනවද වර්ගීකරණය තියෙන්නේ අපිට? අපිට තියෙනවා සුපර් කම්පියුටර් සුපිරි පරිගණක. ඊට පස්සේ අපිට තියෙනවා දෙක මේන් ෆ්‍රේම් අන්න මහා පරිගණක. මම මේ චුට්ටක් වඩ මතක් කරගෙන යන්නේ. හරිද? ඊට පස්සේ වඩ තියෙනවා තුන මිනි කම්පියුටර්ස් මිනි. හරිද? ආයි තියෙනවා හතර මයික්‍රෝ කම්පියුටර්ස්. මයික්‍රෝ මිනි මයික්‍රෝ ශුද්‍ර. හරිද? සා කුඩා පරිගණක විදියට. ඊට පස්සේ වඩ තියෙනවා සයිස් එකට පස්සේ අනිත් වර්ගය මොකද්ද? වාගේ ටෙක්නොලොජි එක අනුව ටෙක්නොලොජි එක තාක්ෂණය අනුව වර්ගීකරණය මොනවද තියෙන්නේ? ක්ලාසිෆිකේෂන් එක එක ඇනලොග් පරිගණක තියෙනවා. හරිද? උදාහරණයක් ගත්තොත් එහෙනම් මොකද්ද? ECG මැෂින් එක ගත්තොත් ඔයා දැකලා ඇති ඇනලොග් සහ ඩිජිටල් ආකාර දෙකෙන්ම තියෙනවා. ඒක ECG එක ඇනලොග් එකකට නෙවෙයි ගන්න ඕන හයිබ්‍රිඩ් එකකටනේ. හරිද? right. පොඩි ඔය ඇම්ප්ලිෆිකේෂන් එකක් මොනවද මේ ඇම්ප්ලිෆයර් එකක් ඔයා දැකලා තියෙන ඇම්ප් එකක් ගත්තොත් knobs තියෙන කරගන්න අන්න ඇනලොග්. හරිද? ඊට පස්සේ දෙවෙනි වර්ගය මොකද්ද? ඩිජිටල් කම්පියුටර්ස්. ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන අය. තුන්වෙනි එක ඇවිල්ලා හයිබ්‍රිඩ්. එහෙම නැත්නම් දෙමුහුම් පරිගණක. උදාහරණයක් තමයි අර මම කිව්ව ECG මැෂින් එක. ECG එක ඔයා දැකලා ඉතින් heart beat එක ඇනලොග් සිග්නල් එකක් විදියට සහ ඩිජිටල් සිග්නල් එකක් යන ආකාර දෙවිදියටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ අපිට ආයි මේක බෙදන්න පුළුවන් භාවිතා කරන අරමුණ. අපි කියනවා purpose එක අනුව. හරිද? භාවිතා කරන අරමුණ. right. purpose එක අනුව. හරිද? purpose එක එකක් තමයි general purpose. අපි කියනවා පොදු කාර්ය පරිගණක. පොදු කාර්ය. හරිද? general
purpose ඊට පස්සේ දෙවෙනි එක විශේෂ කාර්ය special purpose. හරිද? විශේෂ කාර්ය පරිගණක. ওই විදිහට අපි මොකද කරන්නේ මේ ගොල්ලන්ව කොටස් කීයකට බෙදනවද? 3කට බෙදනවා. හරිද? ඔන්න ඔහම. හරිද? මතක තියාගන්න අනිවාර්යෙන්ම. right එතකොට චුට්ටක් මතක් කරොත් තව දේවල් කීපයක්. සුපර් කම්පියුටර්ස් තප්පරයකට උපදෙස් බිලියන ගානක් හෝ ට්‍රිලියන ගානක් ප්‍රොසෙස් කරන්න පුළුවන් NASA ආයතන වගේ කට්ටිය පාවිච්චි කරන්නේ මේ කියන සුපර් පරිගණක කියන එක. මොකද ඊටාම චූටි කාලයක් ඇතුළත විශාල ඩේටා ප්‍රමාණයක් ප්‍රොසෙස් කරන්න ඕන. මේවා එන තඩි හරිද? එන ලොකුයි. ඒ නිසා අපිට මේවා සාමාන්‍ය අපේ පාවිච්චියට ගන්න හැකියාවක් නැහැ. හරිද? right is main frame කියන්නේ ඊට වඩා චුට්ටක් පොඩි processing power එකත් ඊට වඩා චුට්ටක් පොඩි එකක්. හරිද? mini micro කියනවා දන්නවා අපි පාවිච්චි කරන ඒවා. හරිද? ඊට පස්සේ ටෙක්නොලොජි එක ඇනලොග් ඩිජිටල් ගැන දන්නවා. පොදු කාර්ය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉදිරියට පාවිච්චි කරන ඩෙස්ක්ටොප් පරිගණකයක් වගේ එකක්. හැම බම්බුවටම අපිට තියෙන එකයිනේ. ඕකේ තමයි ගේම් ගහන්නේ, ඕකේ තමයි වීඩියෝ එඩිට් කරන්නේ, ඕකේ තමයි ෆොටෝ බලන්නේ, ඕකේ තමයි ෆිල්ම් බලන්නේ, ඕකේ තමයි බණ අහන්නේ. ඔක්කොම වෙන්නේ පොදු කාර්යය වගේ. හරිද? ස්පෙෂල් පර්පස් මොනවාද? සර්වර් පරිගණකයක්. ස්පෙෂලි ඩිවයිස් ඩිසයින් කරලා තියෙනවා වෙබ් සර්වර් එකකට. අන්න වෙබ් සර්වර් එකේ වැඩේ විතරයි කරන්නේ. ගේම් ගහන්නේ නැහැ ඒකේ. ඇප්ලිකේෂන් සර්වර් එක. අන්න ස්පෙෂල් පර්පස් කම්පියුටර් එක. ඊට පස්සේ මොනවාද? ප්‍රොක්සි සර්වර් එකක්. එයාට නිශ්චිත කාර්යයක් තියෙනවා කරන්න. හරිද? අන්න ඒ වගේ ඒවා මේල් සර්වර් එකක් ගත්තොත් ඒවා ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් විදිහට තමයි අපි හඳුන්වන්නේ. හරිද? right. okay අපි යමු ඊළඟට ප්‍රශ්නෙට. හරි බලන්න අපිට තියෙනවා පහත ඡේදයේ AB ස්ථාන වලට සුදුසු පද තෝරන්න කියලා. හරිද? right බලන්න එතකොට A හිස්තනක් ඉතා පැරණි වුවත් එය තවමත් ලෝ විශාලතම සංස්ථාවල දෛනික මෙහෙයුම් වල ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවලු. හෙන පරණයිලු. හරිද? හැබැයි මේ ලෝ විශාලතම සංස්ථාවල ටිකක් ලොකු ඒ වගේ. හරිද? big size ඒ වගේ කියන්නේ. හරිද? විශාලතම සංස්ථාවල දෛනික මෙහෙයුම් කියන්නේ එදිනෙදා day to day works. හරිද? එදිනෙදා සාමාන්‍ය normal works ටික කරන්න එදිනෙදා වැඩ කරන්න මේක පාවිච්චි කරනවලු විශේෂ කාර්යභාරයක් ඉටු කරනවලු. ඊට අමතරව ඒ ජනප්‍රියත්වයට හේතු අනෙක් ප්‍රධාන කාරණා වන්නේ හරිද මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. right. එතකොට මේ බලන්න ඉතා පැරණි වුවත් දැන් මේ cloud computing කියන සංකල්පය එච්චර පරණ නෑ ළමයි. ඒක මේ මෑත කාලීනව. මෑත කියන්නේ ඊයේ පෙරේදා අද ඊයේ නෙවෙයි. හරිද? මේ ටිකක් කලින් නමුත් මෑත කාලීනයි. හරිද? අන්න මෑත කාලීනව ආපු එකක් තමයි cloud කියලා කියන්නේ. ඒ නිසා ඕකට ඇත්තටම cloud වගේ දෙයක් වලට සෙට් වෙනවද? ඒක එච්චර සෙට් නෑ ළමයි. cloud නෑ. එතකොට මේ cloud එක අයින් කරාම 1 2 අයින් වෙනවා 3 ඉතුරු වෙනවා 4 ඉතුරු වෙනවා 5 ඉතුරු වෙනවා. cloud පොඩ්ඩක් පැත්තකින් තිබ්බහම හරිද? ඊට පස්සේ ආයෙ කියනවා මෙයාගේ බලයට අමතරව ගන්න ප්‍රධාන කාර්යභාරය කියලා බලයට අමතරව මෙයාගේ ප්‍රොසෙසින් පවර් එක වැඩි. ඒතකොට ඔයා දන්නා එක්ක මේක සුපර් හරිද? එහෙම නැත්නම් මේක මොකක් වෙන්න ඕනද? මේන් ෆ්‍රේම් වෙන්න ඕන. සුපර් හරි මේන් ෆ්‍රේම් හරි වුණොත් තමයි මේ කියන බලය කියන කතාව තියෙන්නේ. හරිද? බලයට අමතරව එහි ජනප්‍රියත්වයට හේතු අනෙක් ප්‍රධාන කාරණාව තමයි මේ කම්පියුටර්ස් ඉතාම මොකද වෙන්නේ? විශ්වාසනීයයි. පට්ට කිව්රුසි එකක් තියෙනවා. සුපර් කම්පියුටර් එකක් ගත්තොත් මේන් ෆ්‍රේම් කම්පියුටර් එකක් ගත්තොත් තප්පරයකට උපදෙස් බිලියන මිලියන ගාණක් ප්‍රොසෙස් කරන්න පුළුවන් කියලා කිව්වනේ. එක ගාණක්වත් වරදින්නේ නැහැ. ඔයා ගාණක් හැදුවොත් මම ගාණක් හැදුවොත් අපිට වරදිනවා. ඔයාට වරදිනවා ගුරුවරු කියලා නෑ අපිටත් වරදිනවා. අපි Python program එකක් ලිව්වොත් එහෙම ලියලා මොකක් හරි ලියලා output එක check කරද්දී උත්තරේ 5 එන්න ඕන එකට 6 එන්නේ නැද්ද? එනවා. ඉතින් අපිට වරදිනවා නැත්තේ නෑ. හරිද? ඒ නිසා මේ ඒක මහ ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. හරිද? ඒතකොට ඒ වගේ නමුත් හැබැයි කම්පියුටර් එකකට Python program එකේ අපි ගහලා තියෙන program එක හරිනම් ඒකේ logically error එකක් නැත්තම් හරිද? syntax error එකක් නැතුව logically error එකක් තිබ්බොත් අවුල. හරිද? හැබැයි syntax error එකක් තිබ්බොත් කොහොමත් අවුල. logically වා කියලා තියෙන කතාව ඔයාට බලාපොරොත්තු වෙන උත්තරේ නොවුනම් හරිද? ඔයාට එයා උත්තරයක් දෙනවා. ඒ program එකට හරි උත්තරේ ඔයාට දෙනවා. හරිද? හැබැයි අපිට වරදිනවා. හරිද? අපිට බෑ තප්පරයක් දෙකක් ඇතුළත ලොකු data ප්‍රමාණයක් process කරන්න. හැබැයි මේගොල්ලන්ට පුළුවන්. ඒ නිසා super computers mainframe computers කියන ඒවා විශ්වාසනීයත්වයෙන් ගොඩක් වැඩි, reliability එක ගොඩක් වැඩි, accuracy එක ගොඩක් වැඩි, නිරවද්‍යතාවය වැඩි. ඒ නිසා චූටි කාලයක් ඇතුළත විශාල data ප්‍රමාණයක් process කරලා මෙයාට output දෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට හොඳම උත්තරයට යන්න පුළුවන් මහා පරිගණක ගැන තමයි මේ කියන්නේ.
ඒකේ මොනවද විශ්වාසනීයත්වය හරිද අපි කියනවා accuracy එක එහෙම නැත්නම් sorry reliability එක ගොඩක් වැඩි. ඒ නිසා හොඳ උත්තරයට ඔයාලට 3 වෙනි එකට යන්න පුළුවන්. හරිද? 3. හොඳයි. මොකද මිල අඩු නෑ, පට්ට වැඩි, තඩීනේ. හරිද? ඒ නිසා සේවා සපයන්නන් කියන එක සෙට් නෑ. හරිද? ඒ නිසා අර ඉතා පැරණි වගේ වගන්තියකට මෙන්න මෙතන එන හින්දා හරිද ටිකක් මෙන්න මේ මහා පරිගණක කියන ඔප්ෂන් එක තමයි ගොඩක් වෙලාවට ගැලපෙන්නේ. මොකද පරණ කාලේ ඉඳලා ඒවා තිබුණා. ක්ලවුඩ් කියන්නේ ටිකක් මෑත කාලේ ඉන්න දෙයක්. හරිද? රයිට්. ඒකට කෙනෙක්ට තරගයක් කියන්න පුළුවන් නෑ නෑ එහෙම නෑ. ඔයා ඉපදින්න කලින් ක්ලවුඩ් තිබ්බ කියලා. ඔය ඇත්ත ඇත්ත ඉතින් මං ඉපදින්න කලින් ක්ලවුඩ් තියෙන්නේ නැති ක්ලවුඩ් මේ බලාපොරොත්තු තිබ්බනේ. හරිද? ඒ නිසා මේ එහෙම ඉතින් පුළුවන්. ඒක එන්නේ මේ වඩ තේරෙනවානේ ප්‍රශ්න උත්තරේ තමයි අපිට ඕන. එහෙම නැතුව මේ ක්ලවුඩ් එක හොයාගත්තේ කවුද? ඒක මේ මොන අවුරුද්දේද හොයාගත්තේ? ඒවා අපිට ඕනේ නැහැ. හරිද? රයිට්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 4. රයිට් බලන්න. ඔයාලට කියනවා මේකත් මේ මගේ අතින් වැරදිලා highlight වෙලා. හරිද? රයිට්. බලන්න 4 වෙනි ප්‍රශ්නේ. ටිකක් දිගයි. බලන්න ඔයාලට කියනවා මෙහෙම. විශේෂ උපකරණයක මූලික ආධාරයෙන් හරිද? ඉදිකරනු නිවාස ගම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ නිමවීමට ආසන්නය. හරි. කියන්නේ මේ ටිකක් හොඳ කම්පැනිස් පාවිච්චි කරලා ඇමරිකා එක්සත් ජනපදයේ එකක් හදලා ඉවර වෙන්න ළඟයි. නිවාසවල බිත්ති මෙම උපකරණයේ භාවිතයෙන් ගොඩනගා ඇති අතර අත්තිවාරම් සහ වහල සාම්ප්‍රදායික ක්‍රමයට ගොඩනගා ඇත. ෆවුන්ඩේෂන් එකයි මේ වහලයි පරණයිලු. හරිද? අනිත් ටික අලුත්ලු. මේ මැෂින් එකෙන් තමයිලු කරේ. ඉදිකිරීම් ක්‍රියාවලියට අවශ්‍ය සේවකයන්ගේ ගණන මෙම උපකරණය අඩු කරන අතර මේ මැෂින් එක දෙන හින්දා එම්ප්ලොයිස්ලා වැඩි ඕනේ නැල්ලු. කොහොමද ඉස්සරහට වෙන්නේ ඒකනේ. මැෂින්ස් පාවිච්චි කරන හින්දා මිනිස්සු අඩු වෙනවා. ඔයාට BMW කම්පැනි එක ඇතුළේ පෙන්නලා දිනවා. හරිද? ඔයා දැකලා දිනවා නේ තනිකර වාහනේ බිල්ඩ් අප් වෙන්නේ කොහොමද? රොබෝ ආම්ස් වලින්. හරිද? රොබෝ ආම්ස් කීපයක් පාවිච්චි කළා එයා ලස්සනට ඔයාට ඕන මේ වාහනේ බිල්ඩ් අප් කරලා එළියට දෙනවා. අවසානයේ මිනිස්සුන්ට කරන්න දෙන්නේ පොඩක් පැදගෙන ගිහලා වෙන තැනකට දාන්න. අන්න ඒ වගේ චූටි චූටි පොඩි වැඩ ටික. හරිද? ඒ නිසා මිනිස් ශ්‍රමයෙන් මෙන්න මේ ITත් එක්ක අඩු වෙනවා. ඉතින් ඔයාට ඒකම තමයි මේ කියන්නේ. සේව කරන මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රවල සේවකයන් ගාන අඩු වෙනවලු. ඊට පස්සේ කියනවා බලන්න මේ ක්‍රියාවලිය ඉක්මන් සහ ලාභදායී කොට ඉදිකිරීමකදී ඇතිවන නාස්තියද අවම කර ඇත. අපත යන එකත් අඩු කරලා 1:5 අනුපාතයට මෙයා ලස්සනට ඔරිජිනල් ඕන ගාන දාලා හදනවා. අපේ කට්ටිය වගේ නෙවෙයි. මෙම විශේෂ උපකරණය කුමක් විය හැකිද? right බලන්න. දැන් මේ කියන්නේ මොකද්ද? හරිද? මේ කියන්නේ මේ මොන හරි ගයක් දොරක් වගේ මොකක් හරි බම්බුවක් හදනවා. anyway හරිද අපිට ප්‍රශ්නයක් නැහැ. මොක හැදුවත් කමක් නැහැ. මේ මිනිස්සුත් අඩු වෙනවලු මේ වැඩෙන් කරගන්න පුළුවන්ලු මේ වැඩේ වහලා ගහන්නයි මේ අත්තිවාරමටයි විතරයිලු සාම්ප්‍රදායික විදිහට කරේ. අනිත් ටික ඔක්කොම කරේ මැෂින් එකක් පාවිච්චි කරලාලු බිල්ඩ් කරේ. හරිද? ඒක නිසා ඔයාලට කියනවා මේකෙදී ඔයාලට කියනවා ඉදිකිරීමකදී ඇති වෙන නාස්ති දවම කරලා තියනවලු. ඒ කියන්නේ හරිම අදාළ ප්‍රොඩක්ට් එක අරගෙන ආන් එකෙන් වැඩේ කරලා තියනවලු. මේකට ගැලපෙන උපකරණය. ඩිජිටයිසර් බලන්න පළවෙනි උත්තරේ. මොකද ඩිජිටයිසර් කියන්නේ මේ තියෙන්නේ. හරිද? ඩිජිටයිසර්ස් කියලා කියන්නේ මේ වගේ ස්ක්‍රීන් එකක මේ වගේ ලියන ලයිට් පෙන් එකක් පාවිච්චි කරලා ස්ටයිලිෂ් පෙන් එකක් පාවිච්චි කරලා හරිද? මේකේ ලියන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි ඩිජිටයිසර් එකක් කියලා කියන්නේ. ඔයාලට මම පෙන්නලා තියෙනවා. පොඩ්ඩක් Google කරලා බලන්න ඩිජිටයිසර් එකක්. හරිද? ඊට පස්සේ තුනේ තියෙන ප්ලොටර් එකක්. හරිද? ප්ලොටර් එකක් කියලා කියන්නේ මේ ඔය ස්ටිකර්ස් වගේ ඒවා print කරන්න. නැත්නම් ඔය ප්ලෑන් වගේ ඒවා සිතියම් වගේ ඒවා මුද්‍රණය කරන්න ගන්න එකක් තමයි ප්ලොටර් එක. මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මෙහෙයුම් යටිය ජොයිස්ටික් වා දැකලාද ගේම්ස් ගහනවා පාවිච්චි කරනවා මොනවාද? ජොයිස්ටික්ස්. හරිද? ජොයිස්ටික් පාවිච්චි කරනවා. ඊට පස්සේ pointing devices. මොනවාද pointing devices කියන්නේ? මේ ඉතින් මේකත් pointing device එකක් තමයි එක්තරා විදිහක. mouse එක pointing device එකක්. හරිද? ඉතින් ඒ වගේ touch screen එක pointing වල point කරන්න පුළුවන් එක. මේ අපිටත් මේකේ point කරන්න පුළුවන් නෙමෙයි. තියන්න පුළුවන් එක එකක් තියෙනවා. තියෙත ඒක ඕක කරන්න පුළුවන්. හරිද? අන්න ඒවා. ඉතින් උත්තරේ විශාල ත්‍රිමාන මේ මුද්‍රකයක් 3D printer එකක්. අන්න 3D printers දැකලා ඇති ඕන තරම්. හරිද? 3D printer එකක් දීලා ඔයාලට කෝප්පයක් ඕන නම් කෝප්පේ ඩිසයින් එක දුන්නාම කෝප්පයක් හදලා දෙනවා ලස්සනට. හරිද? ඔයාලට මැටීරියල් එකක් දෙන්න ඕනේ හැබැයි නැත්තම් කෝප්පේ හදන්න එහෙම නිකන් අමුතුවෙන් හදන්න බෑ. ඒ නිසා අදාළ මැටීරියල් එක දුන්නාම මේකෙන් හදනවා. අපේ යකඩ ටිකක් දුන්නොත් යකඩෙන් යාට පුළුවන් එක එක දේවල් හදන්න. එහෙම නැත්තම් මැටි ටිකක් දුන්නා කියලා දැන් මැට්ටෙන් හරියා වැඩේ කරලා දෙනවා. අන්න 3D printer එකක් ඔයාලට ගෙදරදී හදන්න පුළුවන්.
3D printer එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලස්සනට ඕන ඩිසයින් එක දුන්නාම ඒකට දාලා ඔයා ලස්සනට කපලා කොටලා පොඩි ලේසර් මාක්ස් දාලා ඒ වගේ දේවල් දාලා ලස්සනට හදලා දෙන එකක් තමයි 3D printer එකක් කියලා කියන්නේ. ඉතින් ගෙවල් දොරවල් හදන්න විතරක් නෙවෙයි ඔයාලට කැමති චුටි ඩිවයිස් නිර්මාණය කරගන්න පොඩි ප්‍රොඩක්ට්ස් හදා ගන්න ඔයාලට පුළුවන් 3D printer එකක් ගෙදරදී දුන්නත් හදා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳම උත්තරේ ඒකට ඉදිකිරීම් ශේෂ්ත්‍රයට නෙවෙයි ඔයාලට එක දේවල් වලට මේ 3D printers පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මෙතනදී උදාහරණ වෙලා තියෙන්නේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය. ඒක නිසා විශාල ත්‍රිමාන මුද්‍රකයක්. හරිද? ටිකක් සයිස් එකෙන් ලොකු 3D printer එකක් තමයිලු මේකට සෙට් වෙන්නේ. හරිද? රයිට් චුට්ටක් බලන්න මේ මම ඔයාලට පෙන්නන්නම්. right හරි මේ දින්න අපි ගත්තොත් එහෙම මේ 3D printer එකක් ගැන අපි චුට්ටක් බලමු. මේ අපි ඒව පොඩ්ඩක් දැකලා නැත්තම් 3D printer එකක් right 3D printing මේ බෑන් right අපි ලොකු දේවල් ගන්න ඕනේ නැහැ. මේ දින්න වල බැලුවම පේන්නේ මේ 3D printer එකක් පාවිච්චි කරලා හදවතක් හදලා තියෙනවා. ඔයාලට හරිම වටින දෙයක්. හරිද? පොඩි අතක් හදලා තියෙනවා මේ පේනවාද? හරිද? ඊට පස්සේ 3D works. හරිද? ඔයගේ දේවල්. ඉතින් 3D printers ඉතින් ඔයගේ ඒවා පාවිච්චි කරලා තමයි හදන්නේ මොනවද? ඔය එක ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ දින මම ඔයාලට කිව්වේ ඩිසයින් එක දුන්නාට පස්සේ එයා ඔටෝමැටිකලි එයා ඒ ඩිසයින් එකට දාලා එයා දාලා මැටීරියල් එක දුන්නාම එයා එක කපලා කොටලා ලස්සනට හදලා දෙන එකක් තමයි ඔය තියෙන්නේ. හරිද? රයිට්. ඒකට සාමාන්‍යයෙන් ඔයාලට මේවා ගෙදර දුන්නත් හදා ගන්න පුළුවන්. ideas වලට මම පෙන්නන්නම් plotter එකක්. right මේ දිනේ plotters මම ඔයාලට සිතියම් මුද්‍රණය කරන්න. හරිද? මේ වගේ රූප වුණත් පුළුවන්. මේකෙන් කපන්න කොටන්න ගොඩක් දේවල් පුළුවන්. හරිද? මේ වගේ ඔය ස්ටිකර්ස් print කරන තැන් වල එහෙම දැකලා ඇති මේ වගේ plotters පාවිච්චි කරනවා. හරිද? මේ වගේ flex වලට පාට දාලා උන්නවා තමයි plotters කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ digitizer එකක් ගත්තොත් එහෙම ඔය දින ඩිජිටයිසර් ස්ටයිලිෂ් පෙන් එකක් පාවිච්චි කරලා ඔයාලට එක දේවල් ලියන්න කරන්න පුළුවන් නම් මේකට අපි කියනවා ඩිජිටයිසර් එකක් කියලා. හරිද? ඊට පස්සේ ඉතින් මොනවාද ජොයිස්ටික් ඉතින් දැකලා තියෙනවද නේද ජොයිස්ටික්? right ඔය දින ජොයිස්ටික්. හරිද? ඉතින් PlayStation එකක් වගේ වගාව තියෙනවා නම් ඔයාලට පුළුවන් අන්න ජොයිස්ටික් එකක් පාවිච්චි කරලා ගේම්ස් වගේ දේවල් ප්ලේ කරන්න. හරිද? right අපි යමු ඊට පස්සේ නැවත පේපර් එකට. right අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. හරිද? right බලන්න අපිට කියනවා මෙහෙම පරිගණකයක මව්පුරුක ඇති සංරචක සහ සම්බන්ධතා සමහරක් පහත රූපයේ දක්වා ඇතලු. සමහර දේවල් තියෙනවලු මව්පුරුක ඇති සංරචක. හරිද? right එතකොට බලන්න මේ පොඩි පංකාවක් තියෙනවා. ඒ කියන්නේ ෆෑන් එකක් කූලින් ෆෑන් එකක් වගේ එකක් වෙන්න පුළුවන්. පොඩි බැටරි එකක් සමනං වදන්නවා මදර්බෝඩ් එකක ගත්තාම CMOS බැටරි එකක් තියෙනවා අපිට. හරිද? ඊට පස්සේ අපිට x කියලා දීලා දෙනවා සම්බන්ධක. ඊට පස්සේ ආයි සම්බන්ධක C is a D E කියලා දීලා තියෙනවා. I Y A B කියලා දීලා තියෙනවා. එහි ලේබල් A සිට E මගින් පහත දැක්වෙනවලු. ඒ කියන්නේ hard disk එකලු. හරිද? right අපි note down කරමු ඒවා පොඩ්ඩක්. හරිද? ඒ කියන්නේ hard disk එකලු. අපි දාගමු HDD එක hard disk එක. B කියන්නේ ROM BIOS ලු. හරිද? B කෝ B මේ තියෙන ROM එක ROM BIOS කියන ROM chip එක කියලා අදහස් කරන්නේ ඔයාට. හරිද? ඊට පස්සේ C කියන්නේ ශ්‍රව්‍ය කෙවණියලු. මේක ඇවිල්ලා ඔඩියෝ පෝට් එක ශ්‍රව්‍ය කෙවණිය වෙනවනේ. right ඊට පස්සේ Z දීලා නැහැ. D ජාල කෙවණියලු. D මේක network port එකලු. network port එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් මොකද්ද? ethernet port එක.
RJ45 ක්ලිප් එක ගෙනල්ලා අපි ප්ලග් කරන්නේ කොතෙන්ද? Ethernet port එකට. හරිද? ඊ USB port එකලු. අයි මෙයා USB port එකලු. හරිද? right okay ඔච්චරයි දීලා තියෙන්නේ. අපෙන් අහනවා Z ගැන ඊට පස්සේ Y X ගැන දැනගන්න ඕන. හරිද? right අපි බලමු බලමු කියලා තියෙන දේවල් එක්ක x, y, සහ z ලේබල් මගින් පිළිවෙලින් දැක්වෙන්නේ මොනවද දානවා. x ගැන අහනවා, y ගැන අහනවා, x මෙන්න x මෙන්න y ඊට පස්සේ z මෙන්න මෙයා ගැන. හරිද? right. ඉතින් අහගන්නකො මෙන්න මෙහෙමනේ කතාව. හරිද? ඔයා දන්නවා ඔයාගේ කම්පියුටර් එකක මදර්බෝඩ් එකක් ගත්තාම හරිද? සාමාන්‍යයෙන් මං චූටි දේවල් ටිකක් මතක් කරොත් එහෙම ඔයාට හරිද? මව් පූරුවක් ගත්තාම ඔයා දන්නවා මේකේ මොනවද තියෙන්නේ. හරිද? ඔයාගේ මදර්බෝඩ් එක ගත්තාම ඔහොම හරිද? ඕකේ ඔයාට තියෙනවා power supply එක වගේ PSU එක power supply unit එක වෙනවද දන්නේ නැහැ. හරිද? right. PSU එක power supply unit එක තියෙනවා. හරිද? එතකොට මේකට තමයි අපි අපේ current plug එක ගෙනල්ලා ගහන්නේ. හරිද? ඊට පස්සේ අපේ කම්පියුටර් එකක මේන්ම කම්පොනන්ට් එක වෙච්ච CPU එක තියෙනවා, central processing unit එක තියෙනවා අපේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා RAM slots දෙකක් විතර සාමාන්‍යයෙන්. හරිද? RAM slots. ඊට පස්සේ තව වාගේ VGA වගේ මොන හරි PCI Express වගේ ඒවා. PCI Express වගේ. හරිද? ඔයගේ දේවල් ටික. ඊට පස්සේ ආයි තියෙනවා CMOS chip එක plus CMOS battery එක. අපි මේක ගමු CMOS battery එක. ඊට පස්සේ අපේ BIOS ROM chip එක තියෙනවා. පරිගණකයේ boot වෙන්න ඕන මූලික data තියෙන ටික අපි කියනවා BIOS ROM chip එකක්. මේක ROM chip එකක් මතක තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ ආයි ඔයගේ hard disk drive එක වගේ දේවල් මෙන්න මේ හරියේ තියෙනවා. එතකොට ඔයගේ PSU එකෙන් මොකද වෙන්නේ? මේ හැම peripheral device එකකටම මෙයා මේකට කරන්ට් එක දෙනවා, මේකට දෙනවා, මේකට දෙනවා, මේකෙන් මේකට දෙනවා, ඔය හැමෝටම කරන්ට් එකක් දෙනවා. හරිද? ඔන්න ඔහොමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ. ඊට අමතරව ඕකේ තියෙනවා ඔයා දැකලා නැතුව ඇති වැඩි වට හම්බ වෙන්නේ නැති දෙන්නේ එක්කෙනෙක් තමයි අපි කියනවා යාට north bridge එක කියලා. අනිත් එක්කෙනාට අපි කියනවා south bridge එක කියලා. හරිද? ඕන් ඔහොම දෙන්නෙක් ඉන්නවා ඔයාගේ motherboard එක ඇස්සේ. හරිද? ඒතර ඔන්න ඔය දෙන්නගෙන් තමයි අපිට ඔය ප්‍රශ්නේ ලැබිලා තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔය north bridge එක කියන එකත් ඕක ඇතුලේ ඔයාලට බලන්න පුළුවන් මේ පොඩි ඩිවයිස් එකක් විදිහට ඕක ඇතුලේ අන්තර්ගත වෙනවා. හරිද? අපි නිකන් ඒක වෙන පාටකින් වගේ මාක් කරමු. මෙන්න මේ වගේ නිකන් මොකක් හරි පොඩි කොටුවක් නෙවෙයි ඒක. නිකන් අපි හිතමුකෝ මේ මොකක්ද හිතන්නේ. මොකක් හරි ඔයා කැමති එකක් හිතාගන්න. මේ අපි නිකන් මේ ත්‍රිකෝණයක් විදිහට දාන්නම් මම පොඩ්ඩකට අර චුට්ටක් ඕන් ඔහොම එකක් තියෙයි කියලා හිතන්න. තව එකක් තියෙනවා ඔයාගේ මොකද්ද north bridge එක sorry මේ north bridge එකයි south bridge එකයි මම මේක ඔහොම දාන්නම්. අනිත් එක අපි ගමු මේ පොඩි මෙහෙම එකක් විදියට මොකද්ද මෙහෙම එකක් මෙන්න මේ හරියම වගේ. හරිද? ඔන්න ඔහොම එකකුත් තියෙනවා. හරිද? පොඩි නිකන් මොකක් හරි අය මම මේක නිකන් අඳින්නවා just right. එතකොට ඔන්න ඔයගේ ඉන්නවා bridge දෙකක්. bridge කියන්නේ පාලා. හරිද? පොඩි පොඩි කනෙක්ට් කරන්න එහෙම අරන් යන්න. මේක අපි ගමු south bridge එක විදියට. හරිද? මේක south bridge එක. south එක. south bridge එක. අනිත් එක තමයි මේක ඇවිල්ලා north bridge එක. north bridge එක. ඇත්තටම මේවා මේ ටිකක් පරණ කම්පියුටර්ස් වල තමයි ඔය north bridge south bridge කියන කතන්දරය ගැන අපි කතා කරන්නේ පරණ motherboards ගැන. එතකොට දැන් කාලේ කම්පියුටර්ස් ගැන ඇත්තටම අපි ඕක එච්චර ලොකුවට essentially කතා කරන කම්පොනන්ට් එකක් විදියට දකින්නේ නැහැ ඇත්තටම. හරිද? ඒක නිසා ඔන්නෝම සීන් එකක් තමයි ඔගේ තියෙන්නේ. හරිද? right. anyway කොහොමුණත් කමන්නේ. ඔන්න ඔය bridge දෙක ගැන ඔයා චූට්ටක් දැනගන්න ඕන මේ ප්‍රශ්නේද උත්තර ලියන්න. හරිද? සාමාන්‍ය north bridge එකයි south bridge එකයි කෙලින්ම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය වාට පේන ඇති south bridge එක කියන එක මම ඇඳලා තියෙනවා වගේ CPU එක central processing unit එක ඉන්නවානේ. හරිද? සාමාන්‍යයෙන් south bridge එක කියන එක central processing unit එක ටිකක් එහයින් වගේ තමයි ඉන්නේ. හරිද? ඔය north bridge එක කියන එක මේ ටිකක් ළඟ. ඉතින් මම මේක පොඩ්ඩක් දුරින් ඇඳලා තියෙන්නේ මේ පොඩ අවුල නේද? මේ ඒ නිසා මේක පොඩ්ඩක් එහෙම කරගමු මේ
හරිද ඕක මේ මෙන්න මේ හරි ටිකක් ක්ලෝස් කරගත්තා හරිද ටිකක් ඔන්න ඔහම ළඟින් හරි දැඳගත්තා මේ මොකද ඕක ටිකක් ළඟින් ඉන්නේ මේක ටිකක් ළඟින් ඉන්නේ හරිද මේක ටිකක් දුරින් ඉන්න වගේ සීන් එකක් තමයි තියෙන්නේ හරිද ඔන්න ඔහම තමයි ඔය නෝත් බ්‍රිජ් එකයි සවුත් බ්‍රිජ් එකයි කියන එක තියෙන්නේ හරිද එතකොට ඔය ඊළඟට දැනගන්න ඕන කාරණය තමයි මේ දෙන්නගේ පොඩි පොඩි කම්පැරිසන් එකක් මේ දෙන්න මොන වගේ දේවල් වලට පාවිච්චි කරන්න කියන කතාවත් චුට්ටක් දැනගන්න ඕනේ ඒක දැනගන්න මම වාට මේක පොඩි කම්පැරිසන් එකක් ගත්තා අපි මුලින් ගිහින් බලමු මේවා කොහෙද තියෙන්නේ කියලා මේ තියෙන්නේ හරිද ඔය තියෙන ඉතින් නෝත් බ්‍රිජ් එක සවුත් බ්‍රිජ් එක තියෙන විදිය ඔයාලට දාලා තිනවා මදර් බෝඩ් එකක හරිද ඔයාලට පොඩි පොඩි ඉමේජස් ටිකක් ගිහිල්ලා අරගෙන බලුවොත් එහෙම බලන්න පුළුවන් මෙන්න නෝත් බ්‍රිජ් එක මේ හරියලු සවුත් බ්‍රිජ් එක මේ හරියලු මම කිව්වා ටිකක් ක්ලෝස් CPU එකට ළඟින් තමයි තියෙන්නේ නෝත් බ්‍රිජ් එක සවුත් බ්‍රිජ් එක ටිකක් ඈතින් තමයි ඉන්නේ එතකොට ඔයාලට මෙන්න මේ රූපේ දිහා බැලුවා නම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කියන කතාව ගැන හරිද බලන්න ඔයාලට තියෙනවා මේ රූපේ CPU එක හරිද ඊට පස්සේ ඉන්න ඔයාගේ නෝත් බ්‍රිජ් එක සහ RAM එක සහ PCI Express නෝත් බ්‍රිජ් එක කියන ඩිවයිස් එක හරිද එයාට පුළුවන් RAM එකත් එක්ක PCI Express එකත් එක්ක ඍජුව ගනුදෙනු කරන්න. එහෙම නැත්නම් ඒ දෙකොල්ලොත් එක්ක ඍජුව දත්ත හුවමාරුවක් කරන්න පුළුවන්. හරිද? high speed වේගය වැඩිම කෙනෙක් තමයි මෙන්න මේ නෝත් බ්‍රිජ් එක කියලා කියන්නේ. මේ දෙකොල්ල අතර සිග්නල් එහෙම යවන්න පුළුවන් වේගය වැඩිම කෙනෙක් විදිහට තමයි මේ නෝත් බ්‍රිජ් එක කියන එක අපි හඳුන්වන්නේ. හරිද? එතකොට මීට අමතරව ඔයාලට PCI කියලා දාලා තින්නේ ඇයි මෙතෙන්ට? ඔයා දන්නවා මේක මේ graphic cards වගේ දේවල් නේද? ඔයාගේ graphics graphic card VGA card කියන්නේ අපි VGA card ඒව සම්බන්ධ කරන්නේ PCI Express port එකට. ඔයා නිසා අන්න ඒවත් එක වේගෙන් high speed communication එකක් කරන්න තමයි හරිද මේ node bridge එක පාවිච්චි කරන්නේ. ඒතකොට node bridge එකට පුළුවන් වෙනවා හරිද CPU එකත් එක්ක direct communication එකක් කරන්න මෙයාට පුළුවන් මේ node bridge එක කියන කෙනාට. හරිද? right. ඊට පස්සේ ඔයාගේ south bridge එක ගත්තොත් එහෙම හරිද එයා මීට වඩා ටිකක් ස්ලෝ මේ ඉන්නේ සවුත් බ්‍රිජ් එක වලට පේනවා ඇති හරිද මෙයා ටිකක් ස්ලෝ ඒතර මෙයා තමයි සාමාන්‍ය වගේ කම්පියුටර් එකේ USB port එක hard එක SATA හරි ID හරි වලට පුළුවන් hard disk එක වගේ කම්පියුටර් එකට setup කරගන්න ඒතර ඔය මොනවාද USB port hard එක ID වේවා SATA වේවා BIOS වේවා හරිද PCI ඔය PCIත් මේකට set වෙනවා නැත්නම් නෑ ඒතර ඔන්න ඔයගේ පොඩි පොඩි ports ටිකක් එක්ක සම්බන්ධතාවය හදාගෙන ඒගොල්ලෝ අතර දත්ත හුවමාරු කරගන්න තමයි ඇත්තරම ඔය සවුත් බ්‍රිජ් එක කියන එක පාවිච්චි කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔයා සරලව හිතන්න එයා හැන්ඩල් කරන්නේ ආදාන ප්‍රතිදාන උපාංග වලට අදාළ දත්ත කියලා. අන්න එහෙම හිතන්න. දැන් ඇත්තරම දැන් කාලේ නම් ඔයාට මෙමරි කන්ට්‍රෝලර් හබ් සහ IO කන්ට්‍රෝලර් හබ්ස් කියලා જાතියක් තමයි දැන් කාලේ අපි පාවිච්චි කරන්නේ. නමුත් ඉස්සර කාලේ කතාවක් තමයි මේ ඔයාට කියන්නේ නෝත් බ්‍රිජ් සහ සවුත් බ්‍රිජ් ගැන. ඒතකොට මේක ගැන දැක්කම පොඩි පැහැදිලි කිරීමක් ලැබෙයි. නෝත් බ්‍රිජ් එකට පුළුවන් CPU එකත් එක්ක ඩිරෙක්ට් ට්‍රාන්ස්මිෂන් එකක් කරන්න PCI Express සහ RAM එකත් එක්ක සවුත් බ්‍රිජ් එක කියලා කියන වගේ කම්පියුටර් එකේ port and connectors ටික සම්බන්ධ වෙන්න තමයි මේක පාවිච්චි කරනවා. මේ රූපේ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන චුට්ටක් වා තියරි එක දන්නේ නැත්නම් ලියලා තියාගන්න. රයිට් මම ඒක ගැන පොඩි කම්පැරිසන් එකක් ඔයාලට පෙන්නන්නම් ChatGPT එකත් එක්ක අරගෙන. හරිද? මම නිකන් just type කරලා ගත්තේ. හරිද? free version එකක. බලන්න නෝත් බ්‍රිජ් එක ඔයාලට දාලා තියෙනවා මේ primary role එක. හරිද? High speed communication hub connecting the CPU to RAM graphic card and sometimes the south bridge. හරිද? වාට north bridge එක පාවිච්චි කරලා CPU එක RAM එක graphic card වගේ දේවල් සම්බන්ධ කරගන්න පුළුවන්ලු. south bridge එක පාවිච්චි කරලා handle lower speed peripheral devices. අපි කියන චුරි device වලට peripheral devices කියලා අන්න ඒවා සම්බන්ධ කරගන්න IO functions වලට තමයිලු south bridge එක ගන්නෙ. හරිද? ඊට පස්සේ connected to CPU, RAM, GPU PCI Express and South Bridge එකත් ඇවිල්ලා North Bridge එකට connect වෙනවා. North Bridge එක ගන්නවා storage device SATA ID මම ඔයාලට කිව්වේ hard disk එක SATA වේවා ID වේවා වට ඕන method එකකින් සම්බන්ධ කරන්න පුළුවන්. ඒවා USB port, audio, BIOS and network interfaces. ඔයා දකින්න ඇති අපේ paper එකට චුට්ටක් ගියොත් එහෙම South Bridge එකත් එක්ක තිබුණ જાති ටිකක් වඩ මතකද? මේ බලන්න චුට්ටක් අපි යමු ඒකත් බලන්න. මෙන්න එහෙනම් මේක මොකක්ද? මේක සවුත් බ්‍රිජ් එකක් වෙන්න ඕනේ. සවුත් බ්‍රිජ් එකේ ඉන්න ඔඩියෝ පෝට් එක, නෙට්වර්ක් පෝට් එක, USB පෝට් එක මොනවාද වාගේ මේ ඔය කියන එක පෝට්ස් ටික, පෝට් and connectors ටික සෙට් වෙන්නේ ඔයාගේ මේ සවුත් බ්‍රිජ් එකත් එක්ක. හරිද? එතකොට ඒක ඕකේ ඔයාට. ඊට පස්සේ නම් මේ නෝත් බ්‍රිජ් එකත් එක්ක තමයි ඔයාගේ අර කිව්ව මේ මොනවාද මේ CPU එක වගේ දේවල්
ඊට පස්සේ ඒවා කනෙක්ට් වෙනවා. අපි ආයෙ චුට්ටක් අරගෙන ගිහිල්ලා බලමු මේ තිබුණ දේවල්. ස්පීඩ් එක ගත්තොත් හයි ස්පීඩ් එකක් තියෙනවා නෝත් බ්‍රිජ් එකට. directly interfaces with CPU. CPU එකත් එක්ක direct transmission එක වෙන හින්දා මෙයා ටිකක් slowලු හරිම වේගෙන් ටිකක් අඩු එක්කෙනෙල්ලු. located on closer to the CPU. CPU එක ළඟම තමයිලු south bridge එකේ ඉන්නේ. හරිද? ඊට පස්සේ heat sink එක ගාව වගේ. ඊට පස්සේ father මොනවාද from the CPU typically runs cooler. එයා ටිකක් ඈතින් තමයිලු තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මම කිව්වේ දැන් කාලේ මේකට memory controllers වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. USB controllers, audio, ethernet SATA, legacy ports වගේ දේවල් සම්බන්ධ කරන තමයිලු. වාගේ මොන bridge එකද? වාගේ south bridge එක කියන එක සම්බන්ධ කරගන්නේ. හරිද? right. ඒතර ඔන්නෝමයි වාට මේකේ පොඩි තීරියක් මම වාට අරගෙන පොඩ්ඩක් පැහැදිලි කරේ. මොකද වාගෙන් දැන් මේ අවුරුද්දේ ඔයාගේ මේ ප්‍රශ්න අහන එකක් නෑ. නමුත් north bridge එක south bridge එක ගැන වෙන මොන හරි ආකාරයක ප්‍රශ්නයක් වට ලැබෙන්න පුළුවන්. ඒ නිසා වේගවත් බව ගැන මතක තියාගන්න. north bridge එක වේගින් වැඩි, south bridge එක වේගින් අඩුයි. හරිද? ඊට අමතරව මේකේ මේ CPU වගේ heat sink එක ළඟ තියෙන්නේ අරව ටිකක් ඈතින් තියෙන්නේ. ඊට පස්සේ එක එක සම්බන්ධ කරන උපාංග ගැන ඔයා මේ වගේ පොඩි rough idea එකක් තියාගන්න. හරිද? අනිත් දේ තමයි මෙන්න මේ රූපේ චුට්ටක් මතක තියාගත්තා නම් වඩා හොඳයි. මේ රූපේ තමයි ඉතින් එක්තරා විදිහකට ඔයාට මේ අවුරුද්දේ ප්‍රශ්නට ලැබිලා තියෙන්නේ. හරිද? right. ඒතර north bridge එකේ GPU RAM වගේ ඒවත් එක්ක සම්බන්ධ වෙනවා. මේ GPU RAM වගේත් එක්ක මේවා ports එක තමයි setup වෙන්නේ. right. අපි ගිහිල්ලා බලමු ප්‍රශ්නෙට. right. බලන්න මේ ඔයාලට කියනවා මෙතන මෙහෙම දැන් XYZ label මගින් පිළිවිලින් දැක්වෙන්නේ මොනවද කියලා නිවාගෙන් අහන්නේ. හරිද? right. එහෙනම් ඔයාලට උත්තරේට යන්න පුළුවන් මේ මොකද්ද? බලන්න මේ චුට්ටක්. XYZ label මගින් පිළිවිලින් දැක්වෙන්නේ X ට ගැලපෙන්නේ මොකක්ද ඇත්තටම? X පොඩ්ඩක් ගිහින් බලන්න X. X බලන්න මේ කෙලින්ම සම්බන්ධකයක් එක setup වෙලා තියෙනවා. පේනවද X? හරිද? ඊට පස්සේ ඒ සම්බන්ධකේ ඔයාගේ hard disk එකයි ROM එකයි එක්ක connect වෙලා තියෙනවා. ඔයාලට මම දැන් පෙන්නපු රූපෙත් එක්ක ඔයාලට ගත්තාම හරිද? බලන්න මේ ඔයාගේ මතක උපාංග එහෙම නැත්නම් ROM එක වගේ දේවල් ඊට පස්සේ ඔයාගේ CPU එක වගේ දේවල් කලින්ම connected තුනේ සම්බන්ධක උනේ කාත් එක්කද? ඔයාගේ north bridge එකත් එක්ක. හරිද? ඔයාගේ north bridge එකත් එක්ක තමයි RAM එක වගේ දේවල් AGP PCI වගේ දේවල් ඔයාලට connected උනේ. හරිද? අන්න එනම් ඔයාලට මේ X කියලා කියන්නේ පොඩ්ඩක් විශේෂ කරලත් අරගෙන තියෙන ඉඳ ඔයාලට පොඩ්ඩක් හිතන්න පුළුවන් මෙතන මේක ඇවිල්ලා CPU එක වෙන්න ඇති කියලා. CPU එක. හරිද? ඊට පස්සේ Y කියලා කියන්නේ ඔයාලට ගන්න පුළුවන් මොකද්ද? ඔයාගේ memory එක නේ. memory කියන්නේ මෙතන ඔයාලට තියෙනවා Y ට මතකය. හරිද? මතකය. මොකක්ද කියලා නම් කියන්නේ හරියට. memory එක. හරිද? memory එක ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් ඊළඟට right. ඊට පස්සේ ඔයාලට ඊළඟට ඔයාලට ගන්න පුළුවන් මොකද්ද? Z ඒවා ports and connectors නේද බලන්න මෙතන CPU උත්තර දෙකක් තියෙනවා. වීඩියෝ කෙවිනිය කොහොමද ගන්න බෑ වයිට ඒක ඔයාගේ north bridge එකට connected වෙන කෙනෙක්. ඊට පස්සේ ඔයාලට වීඩියෝ කෙවිනිය සඳහා සම්බන්ධක. ඒ කියන්නේ වීඩියෝ ports වගේ දේවල්, audio ports වගේ දේවල්, capture card එකකින් වගේ එන දේවල් අන්න ඔයාලට මෙතෙන්ට ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට මෙතෙන්ට setup කරන්න පුළුවන් මොනවද? ඔයාගේ වීඩියෝ ports ටික video ports. හරිද? video ports වගේ දේවල් ඔයාලට මෙන්න මෙතෙන්ට setup කරන්න පුළුවන්. right. එතකොට ඔයාලට eSIM මෙතන කියන්න පුළුවන්. හරිද? ඔයාගේ XY ගත්තට පස්සේ හරිද XY ගේ ඇත්තට මෙයා මොන bridge එකක් විදිහටද ඔයාලට තියෙන්නේ. හරිද? ඔයාලට බලලා කියත හැකි north bridge එක තමයි ඔයාගේ CPU එක ඊට පස්සේ memories වගේ දේවල් connected වෙලා තියෙන. ඒ නිසා මේක ඇවිල්ලා ඔයාගේ north bridge එක විදිහට ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ ports and connectors ටික සම්බන්ධ වෙලා තියෙන්නේ මොකටද? ඔයාගේ south bridge එක විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. right. මේවා අපි ඔයාලට දෙවෙනි පාඩමේදී කතා කරලා තියෙනවා north bridge south bridge සහ motherboard එකේ මේ තියෙන port and connectors ගැන. hard disk එකක් ගත්තොත් ඔයාලට connect කරන්න පුළුවන් එකක් IDE විදිහට. ඊට පස්සේ මේවා ඔයාලට පුළුවන් SATA විදිහට connect කරන්න. ඔන්න ඔය වගේ theory ගැන අපි කතා කරලා තියෙනවා. හරිද? එහෙනම් මෙතන north bridge අතන south bridge ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මේ setup එක set වෙන්නේ. හරිද? right. එහෙනම් ඔන්න පස්වෙනි ප්‍රශ්නෙට ඔයාලට උත්තරේට
යන්න පුළුවන් කියවෙන එකටද තුන්වෙනි එකට. හරිද? තුන්වෙනි එකට මේක CPU sorry CPU මෙමරි වීඩියෝ කෙවනිය සඳහා සම්බන්ධය කියන එකට. රයිට්. ඔන්න ඔහොමයි පස්වෙනි ප්‍රශ්නේ වෙන්නේ. හරිද? රයිට්. රයිට් අපි කතා කරමු 6 වෙනි ප්‍රශ්නේ. හරිද? රයිට්. අපිට බලන්න කියනවා අලුත් වැඩියා කිරීමකින් පසුව මේස පරිගණකයක් දෘඩ ඩිස්කයෙන් ඉතා වේගයෙන් ආරම්භ වන බව පුද්ගලයෙක් නිරීක්ෂණය කරනවලු. අලුත් වැඩියාවේදී පහත කවරක් සිදු කරන්නට ඇතිද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අපි ප්‍රශ්නේ බලලිමු. අපිට ප්‍රශ්නේදී කියනවා RAM අඩු කර මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම. සාමාන්‍යයෙන් ඔයා දන්නවා අපේ කම්පියුටර් එකක ස්පීඩ් එක සඳහා අපේ ප්‍රොසෙසින් පවර් එක පළවෙනි කාරණාව විදිහට බලපානවා. හරිද? එතකොට අපි ගාව තියෙන CPU එකේ ජෙනරේෂන් එක වැඩි වෙනකොට CPU එකේ පින්ස් ගාන වැඩි වෙනවා. ඊට පස්සේ ඔයා දන්නවා ICs ගාන වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ මොනවාද CPU එකත් එක්ක CPU එකේ H processor එකක් වෙනකොට U processor එකක් වෙනකොට අපි කතා කරලා තියෙනවා U processor එකක් වුණොත් ultra power saving, H වුණොත් gaming, hyper threading කියන technology එක. එතකොට CPU එකේ speed up එක වැඩි වෙනවා ඔයා ගන්න CPU කාණ්ඩය අනුව, generation එක අනුව. හරිද? ඊට පස්සේ තව කතා කරොත් ඔයාගේ කම්පියුටර් එකේ RAM එක sorry RAM එක ගත්තොත් RAM එකේ speed එක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? RAM එකේ ස්පීඩ් එකත් අපිට මේ වැඩේට බලපානවා. ඒ වගේම RAM එකේ ධාරිතාවයත් බලපානවා. ඒතකොට ඔයා පොඩ්ඩක් ගත්තොත් එහෙම මේ අපි අපේ RAM එක ගත්තාම අපේ RAM එකක ස්පීඩ් එක හරිද මානින සාධකය වෙන්නේ මොකද්ද? RAM එකක ස්පීඩ් එක මනින්නේ ඔයා මෙගාහර්ට්ස් වලින් සාමාන්‍යයෙන්. මෙගාහර්ට්ස් කියන එකකින් තමයි RAM එකේ ස්පීඩ් එක මනින්නේ. සාමාන්‍යයෙන් RAM එකගේ ස්පීඩ් එක 2800 මෙගාහර්ට්ස් වගේ. එහෙම නැතිනම් 2400 හරිද 2600 ඊට පස්සේ 3200 වගේ මෙගාහර්ට්ස් කියන ස්පීඩ් වලින් වාට RAM එක ගන්න පුළුවන්. ඒතකොට RAM එකේ ස්පීඩ් එකත් අනිවාර්යෙන් RAM එකේ ඔයගේ කම්පියුටර් එකේ performance වලට බලපානවා. ඒ වගේම CPU එක ගත්තාම CPU එකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් ඉස්සර කාලේ මන්නේ මෙගාහර්ට්ස්. නමුත් දැන් කාලේ මේක මනින්නේ අපි ගිගාහර්ට්ස් වලින්. ඒතකොට අපිට 3.2 GHz ස්පීඩ් processors ගන්න පුළුවන් 2.8 වගේ 2.6 වගේ ඔය වගේ එක එක sizes වලින් වඩ පුළුවන් මේ වගේ CPU එක ස්පීඩ් එක ගන්න. හරිද? එතකොට මෙන්න මේ කියන කාරණා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ RAM එකේ ධාරිතාවය වැඩි වෙනකොට, capacity එක වැඩි වෙනකොටත් ඔයා දන්නවා අනිවාර්යෙන්ම ඔයාගේ CPU එකේ ස්පීඩ් එක වැඩි වෙනවා. හරිද? CPU එක නෙමෙයි කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි වෙනවා. එතකොට ඔයාට තව මේකට ඔයා දන්නවා CPU එකේ තව ප්‍රධාන වශයෙන්ම ඔයාගේ කම්පියුටර් එකේ වේගයට බලපාන කාරණාවක් විදියට වෙනවා ඔයාගේ cache එක. හරිද? CACH cache memory එක. cache memory එක ඔයා දන්නවා cache memory අපි කතා කරනවා level 1, level 2, level 3 කියලා ಜಾති තුනක්. ඒතර ඔය තුන ගත්තාම ඔයාලට මතක ඇති level 1 සාමාන්‍යයෙන් 256 KB වගේ sizes වලින් තියෙනවා. මම මේ කියන ගණන් නිශ්චිත නෑ. හරිද? ඔයාලට නැවත කියනවා. මොකද මේවා අප්ඩේට් වෙනවා අලුත් කම්පියුටර් එකක් ගන්නකොට එක එක ඒවාට මේවා අප්ඩේට් වෙනවා. ඒක නිසා 256. එතකොට L2 ගත්තොත් එහෙනම් 1 MB සාමාන්‍යයෙන් මම මේ කියන්නේ 2 MB 4 MB 7 MB දැන් සාමාන්‍යයෙන් 12 gen මගේ එකේ ගත්තොත් 7 MB තියෙනවා මේ වගේ මගේ cache එක L2. එතකොට L3 එක තියෙනවා 12 MB. හරිද? එතකොට මේක CPU එකේ කාණ්ඩය අනුව වෙනස් වෙන දෙයක්. ඒක අපි දන්නවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් Ryzen Threadripper වගේ processor එකක් ගත්තොත් 64 වගේ MB L3 cache memory එකක් එනවා. එතකොට මේ cache memory එකේ capacity එක වැඩි වෙනකොටත් ඔයාගේ කම්පියුටර් එකේ speed එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉතින් boot වෙන speed එක පවා ඔයා දෙයක් කරද්දී කරන speed එක පවා හැමදේම වැඩි වෙනවා. එතකොට මේ cache කියන එක කෙලින්ම බලපානවා අපේ කම්පියුටර් එකේ වේගයට. හරිද? එතකොට අපි ප්‍රශ්නයට ගියොත් එහෙම ප්‍රශ්නේ කියන ඔයාලට පළවෙනි එකේ RAM අඩු කරලා මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කරනවා. අපෝ කිසිම තේරුමක් නැහැ. ඔයා දන්නවා RAM එක අඩු කරලා මේ ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක නැවත දැම්මා කියලා එහෙම ස්පීඩ් එක වැඩි වෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මේක වැරදි වගන්තියක්. ඊට පස්සේ කියනවා දෘඩ ඩිස්කේ ආකෘතිකරණය ෆෝමැට් කරනවලු. ඔයාගේ හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරනවා. හරිද? ඔයා අහලා තියෙනවා අපි කතා කරලා තියෙනවා හાર્ඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කරලා සාමාන්‍යයෙන් නැත්තම් ඔයාගේ ෆෝන් එක නම් ඔයා මොකද කරන්නේ රීසෙට් කරනවා. රීසෙට් කරාට පස්සේ ඔයාට ඔයාගේ කම්පියුටර් එකේ එහෙම නැත්තම් ෆෝන් එකේ ස්පීඩ් එක තව ටිකක් වැඩි කරගැනීමේ හැකියාවක් ඔයාට හම්බ වෙනවා. හරිද? ඒක ඇත්ත. එතකොට අපි ගන්න ඕන හොඳම උත්තරේ. එතකොට දෘඩ ඩිස්කයක් ආකෘතිකරණය කිරීම පමණක්. ඒකෙන් විතරක් ඔයාගේ කම්පියුටර් එකේ ඩිස්කේ නිතා වේගෙන් බූට් එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. අපි ඒක චුට්ටක් හරි. නමුත් ඒක තියලා අපි ඊළඟට යමු.
අලුත් CD දාවකයක් පිටවීම. තියෙන CD ROM එක ගලවලා අලුත් CD ROM එකක් දානවා. ඉතින් ඒකම කරා කියලා ස්පීඩ් අප් වෙන්නේ නැහැ. හරි මෝඩ උත්තර. හරිද? ඊට පස්සේ හතර කියනවා පරිගණකය තුල ඇති කුඩා පංකාව ආදේශ කිරීම පමණක්. අන්න ෆෑන් එක ගලවලා වෙන ෆෑන් එකක් දානවා. ඉතින් ඒවා හරි නේද? ෆෑන් එකේ කුලං එන වේගය නම් වැඩි වෙනවා. ඉතින් හරිද? රයිට්. එතකොට ඊට පස්සේ කියනවා පස්වෙනි එකේ දෘඩ ඩිස්කේ වෙනුවට ඝන තත්ත්වයේ solid state drive දාවකයක් ආදේශ කර මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම. අන්න හොඳ උත්තරයක්. best option. හරිද? right. දෘඩ ඩිස්කේ වෙනුවට ඔයා මොකද කරන්නේ? solid drive එකක්. solid state drive එකක් පාවිච්චි කරලා ඔයා මේ මැච් එක ගන්නවලු. අන්න හොඳම උත්තරයක් ඔයාට ගන්න පුළුවන්. පස්වෙනි එක සාමාන්‍ය HDD hard disk එකක් ගත්තොත් ඔයා දන්නවා ඒවා වැඩ කරන්නේ කොහොමද? හරිද? ඔයාගේ hard disk එක ගත්තාම ඒක මෙන්න මේ වගේ. හරිද? hard disk එක ඇතුලේ ඔයාට තියෙනවා magnetic drum එකක්. ඔය drum එකට පොඩි actuator එකක් දාලා තමයි ඔයා දන්නවා මේකේ තියෙන data කියවන්නේ. හරිද? පොඩි actuator එකකින්. එතකොට ඔය actuator එක ඔයා දන්නවා hard disk එකේ මොකද වෙන්නේ? hard disk එකේ මොම tracks තියෙනවා. ඔය tracks වල ඔය actuator එකේ හෙට මෙහෙට දුවනවා. හරිද? ඔහොම දුව තමයි ඔගේ තියෙන data කියවන්නේ. එතකොට මේවා magnetic drum එකක් නිසා මේක චුම්බක හරිද? magnetic drums පාවිච්චි කරලා තමයි මේවා වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් අපි කතා කරන hard disk drive කියනවා. ඉතින් ඔය actuator එක හෙට මෙහෙට දුවන්න ඕන, තැටි කරකවන්න ඕන. ඉතින් ඔය වගේ ස්පින්ඩල් එකක් තියෙනවා මෙතන. ඔය වගේ ප්‍රශ්න නිසා මේ hard disk එක කාලයක් යද්දී එකක් slow වෙනවා. අනිත් එක තමයි ඔයගේ hard disk එකේ data වලට random access කරාට තැන් තැන් වල තියෙන දත්ත ගන්න යන වෙලාව මොකද වෙන්නේ? ටිකක් වැඩි වෙනවා. ඉතින් ඔය ඔකට ඔප්ෂන් එකක් විදියට අපි හොයාගෙන තිනවා. හරිද? මොකද්ද? SSD කියන දෘඩ තැටි. SSD. අපි කියනවා solid state drive. මේකේ තියෙන්නේ මොනවද? පොඩි පොඩි memory chips. ඔය වගේ memory cards තමයි මේක ඇතුලේ අන්තර්ගත වෙන්නේ. memory chip. ඉතින් memory chip තියෙන හින්දා ඔයාලට පුළුවන් මේවා හදලා තියෙන්නේ NAND flash gate වලින් ගොඩක් වෙලාවට NAND කියන flash memories වලින් තමයි මේවා හදලා තියෙන්නේ. අන්න SSD එකක් පාවිච්චි කරාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා මේ actuators කරකව එහෙට මෙහෙට දත්ත ගෙනියන වේගයට වඩා ගොඩක් ස්පීඩ්ලි මේකේ තියෙන data ටක් ගාලා තැන් තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා SSD එකක් ගන්න එක ගොඩක් වටිනවා මේ වැඩේට. ඔයා සාමාන්‍ය SSD එකක් පාවිච්චි කරනවට වඩා ඒතකොට නිකම් මාගේ කම්පියුටර් එක ස්පීඩ් එක වැඩි වෙනවා. හරිද? ඔයා නිකම් පොඩ්ඩක් අහලා බැලුවොත් එහෙම ChatGPT වලින් වගේ HDD was SSD වගේ හරිද දෙයක් එයා වාට උත්තර දෙනවා මේ මොකද වෙන්නේ? හරිද? මේවා කම්පෙයාර් කරලා හරිද? අපි මේවා ඕනතරම් දෙවෙනි පාඩමේදී වගේ කතා කරලා තියෙන දේවල් හරිද? චුට්ටක් බැලුවොත් hard disk drive එක මෙන්න solid state storage technology එකේ spinning magnetic device platters වල අර වගේ spinning හරිද? පැන වගේ කියවන එකක් තමයි තියෙන්නේ. අර ගොල්ලෝ flash memory මං කියුවේ NAND chips පාවිච්චි කරලා තමයි SSD එක හදලා තියෙන්නේ. හරිද? ඒ නිසා no moving parts move වෙන්න එහෙම කැරකෙන්න කිසිම දෙයක් නැහැ. හරිද? ස්පීඩ් එක ගත්තොත් slower. හරිද? මෙයා හරිම slow. මෙයාට ගොඩක් data තප්පරයට මෙගාබයිට් 500,000 ඔයා දන්නවා සාමාන්‍යයෙන් SSD එකක් ගත්තොත් ඔය WD වගේ brand එකක black blue එහෙම එනවා එක versions NVMe කියලා දැන් එනවා SSD එකක් ගත්තොත්. ඒතකොට ඒ වගේ එකක් ගත්තොත් ඒකේ black වගේ edition එකකට ගියොත් ඒකේ speed එක සාමාන්‍යයෙන් තප්පරයට 1GB වගේ කියවන්න පුළුවන් speed එකක් සාමාන්‍යයෙන් ඔයාලට ගන්න පුළුවන්. ඒක අනුව depend වෙනවා. SATA වුණොත් NVMe වෙනකොට තව මේකේ speed up එක වැඩි වෙලා වෙනවා. ඉතින් durability එක ගත්තත් කල්පනාත්මක මොකද වෙන්නේ? ඩැමේජ් වෙන්න පුළුවන් කාලය වැඩි ෂොක් එකක් බිම වැටිලා වගේ hard disk එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට පස්සේ much more durable. ඔයාලට ගොඩ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. moving part නැති හින්දා කැඩෙන්නේ බින්දෙන්නේ නැහැ. හරිද? සද්දේ උනත් SSD වල අඩුයි. මේකේ සද්දේ මොකද වෙන්නේ අඩුයි. power consumption එක මේකේ වැඩි. මොකද moving part කරකවන්න මේවා කරන්න ඔයාලට මේ වෙනවා. ඒවා අඩුයි. life span එකත් මොකද වෙන්නේ SSD වල වැඩි. මොකද මේ HDD වලට වඩා ටිකක් එතකොට මේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මිල ගත්තොත් cost එක ගත්තත් ඔයාගේ HDD hard disk එක මිල අඩුයි. මේවා පට්ට ගණන් ඒකකයකට යන පිරිවැය ගොඩක් වැඩි වෙනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ තියෙන boot time එක ගත්තොත් slower 30-60 second typically. සාමාන්‍යයෙන් ඔයාලට තප්පර 30ක් 60ක් වගේ අතවලද boot කරන්න පුළුවන්ලු. මොනවාද HDD එක. හැබැයි මේක very fast SSD එක 15ක් වගේ තප්පර ඇතුළත boot up කරන්න පුළුවන්. ඒතර බලන්න ඔයාගෙන් ඇත්තටම ප්‍රශ්නය අහලා තින්නේ මෙන්න මේ boot time එක ගැන. හරිද? HDD සහ SSD වල මේ boot time එක ගැන තමයි ඔයාගෙන් අහලා තියෙන්නේ. ඉතින් බලන්න මේවා අපි කතා කරලා තියෙන දේවල් හරිම ලේසියෙන් ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්.
අවස්ථා. හරි දෘඩ ඩිස්කේ වෙනකොට ඝන තත්ත්වයේ දායකයක් ආදේශ කරගන්න එක තමයි හොඳම උත්තරේ වෙන්නේ. රයිට් අපි යමු ටක් ගාලා 7 වෙනි ප්‍රශ්නෙට. රයිට් බලන්න 7. 7 වාට කියනවා මෙහෙම කේස් එකක්. දශමය 14.25ට තුල්‍ය වෙන නිවැරදි ද්විමය සංඛ්‍යාව කුමක්ද කියලා. රයිට් අපි යමු බෝඩ් එකට. අපි හදමු ගාන මොකද වෙන්නේ කියලා බලන්න. රයිට් අපිට දීලා තින්නේ දශමය 14.25 14.25 10 පාදයට තමයි තියෙන්නේ ඩෙසිමල් වැලියු එකක්. වාට කියනවා තුල්‍ය වෙන නිවැරදි ද්විමය සංඛ්‍යාව. ඉතින් අනේ හරි ලේසියිනේ 14 ගන්න මොකද කරන්න ඕන? දෙකෙන් බෙදාගෙන යන්න නැත්නම් 168 ෆෝමැට් එකට දාන්න. හරිද? 14 වාට දෙකෙන් බෙදුවම වාට එනවා කීයක්ද? 7ක්. ඊට පස්සේ 7 කියන්නේ වාට ඉතුරු වෙන්නේ බිංදුවයි. 7 නැමද වා දෙකෙන් බෙදනවා වාට එනවා කීයක්ද? 3ක්. හරිද? ફોකස් අවුට් කරනවා. හරිද? රයිට් ඕකේ නේ? හරි. එතකොට මේ වාට එනවා මෙතෙන්ට 3ක්. හරිද? එතකොට වාට මෙතෙන්ට ඉතුරු වෙනවා කීයක්ද? 1ක්. ආයිවා මේක දෙකෙන් බෙදනවා වාට එනවා කීයක්ද? 1ක්. ඉතුරු වෙනවා කීයක්ද? නැවතත් 1ක්. ඊට පස්සේ ආයිත් මේක බෙදනවා 2කින්. එතකොට වාට එනවා කීයද? බිංදුවක්. ඉතුරු වෙනවා 1ක්. මෙන්න රිමයින්ඩර් එක අපි උත්තරේ ගන්න කොහෙන්ද? යට ඉඳලා උඩට. එතකොට අපිට මෙතෙන්ට ආව උත්තරේ 1 බිංදුවයි 2 පාදයට කියලා පූර්ණ කොටසට. හරිද? ඊට පස්සේ මොකද අපි කරන්නේ? දශමයේ කොටස ගන්නවා. මෙන්න 0.25 කියන පාර්ට් එක ගන්නවා. මේක අපි ඔයාලට හදන්න කියලා දීලා තියෙනවා මොහොම ලස්සනට. හරිද? රයිට් මෙහෙම පොඩි වගුවක් ගහගත්තා නම් හරිම ලේසි. මේක අපි දෙකෙන් ගුණ කරගෙන යනවා. හරිද? රයිට්. එතකොට අපිට එනවා 25 දෙකෙන් ගුණ කරාම 50යි. ඉස්සරහට බිංදුවයි. නැවතත් අපි මේක දෙකෙන් ගුණ කරනවා 100යි. ඇතුලේ ඉලක්කම් දෙකක් ලියන්න පුළුවන්. ආයෙ දෙකෙන් ගුණ කරලා වැඩක් නැහැ. උත්තරේ එනවා 0.01 දෙකේ පාදයට කියලා ආංශික මේ භාගික කොටසට. හරිද? එහෙනම් අපිට තියෙන්නේ මේ දෙන්න එකතු කරන්න. අපේ පූර්ණ කොටසට ආපු උත්තරේට අපි එකතු කරනවා අපේ භාගික කොටස. හරිද? හරි. රයිට්. ඒතර පූර්ණ කොටස වෙන 1 පාදේ ධන 0.01 දෙකේ පාදයට. රයිට්. ඉතින් ඔයාලට උත්තරේ ගන්න පුළුවන් කොහොමද? එතකොට ඔය ටික එකතු කරලා එන උත්තරේ අපිට එනවා 1.1 දෙකේ පාදයට කියලා. ඔන්න උත්තරේ. හරිද? ඒවා ලේසි, හරිම ලේසි. හරිද? දන්න චූටි චූටි දේවල්. හරිද? රයිට්. ඒවට වැඩි කාලේ ගන්න ඕනේ නැහැ අපි. රයිට්. අපි යමු ප්‍රශ්නෙට. එතකොට අපිට උත්තරේ එනවා කීයද? 7 වෙනි එකට 4 වෙනි එකනේ. මේක. රයිට්. ඔන්න හරි. ඊට පස්සේ අපි යමු 8 වෙනි ප්‍රශ්නට. අෂ්ටමය 120ට තුල්‍ය වෙන නිවැරදි දශමයේ සංඛ්‍යාව කුමක්ද කියලා. රයිට්. අපි එකක් තමයි අෂ්ටමය 120. හරිද? රයිට්. රයිට්. ප්‍රශ්න අංකය කීයද? 8. හරිද? අෂ්ටමය 120. 120 තියෙනවා 8 පාදයට. ඕකට තුල්‍ය වෙන නිවැරදි දශමයේ සංඛ්‍යාව 10 පාදයෙන් සංඛ්‍යාව තමයි අහන්නේ. හරිද? රයිට්. පේනවනේ? හරි. එතකොට අපිට ගණන හදන්න පුළුවන් කොහොමද? 120 ගත්තා. 120. හරිද? රයිට්. ඔයාලට පුළුවන් මේ ඇවිල්ලා හරිද? අපි පොඩි ඊතල ටිකක් දාගෙන හදමු. 120. හරිද? මේ ඇවිල්ලා 8 කීවෙනි බලයද? බිංදුව. මේ ඇවිල්ලා 8 1. මේ ඇවිල්ලා 8 2. හරිද? එතකොට ඔයාලට බලන්න පුළුවන් 8 2 කීයද? 64යි. 8 1 කීයද? 8යි. මෙතන 8 බිංදුව 1යි. එතකොට ඔන්න ඔය සංඛ්‍යා ටික නේද ඔයාලට එකතු කරන්න තියෙන්නේ. හරිද? රයිට්. එතකොට උත්තරේ ගන්න කොහොමද දෙන්නේ? මෙතන 64 වාරයක් 1 තියෙනවා. 64 වාරයක් 1 ප්ලස් මෙතන 8 වාරයක් 2 තියෙනවා. ප්ලස් මෙතන 1 වාරයක් බිංදුව තියෙනවා. ඔක ඉතින් ඔක එක පැත්තට වාට කැමති පැත්තකට ගන්න හදාගන්න. හරිද? 64යි ධන 8 වරක් 2 16යි ධන 1 වරක් බිංදුව බිංදුවයි. එතකොට 64ට වාට එකතු කරන්න තියෙන 16ක් 64යි 16යි 70යි 80යි. එතකොට 80 එනවා යාට 10 පාදයෙන් උත්තරේට. හරිද? පට්ට ඊසි ඈ මේවා ගණන් නෙවෙයි ඉතින්. රයිට්. එතකොට අපිට උත්තරේට යන්න පුළුවන් 80. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත කවරක් නිවැරදි වේද කියලා අපෙන් අහන්නේ. හරිද? රයිට්. බලන්න මේ තියෙන ඔයාලට EB7 16 පාදෙට ඔන්නෝම එකක්. ඊට පස්සේ 84 10 පාදෙට
ඒක මේ දිමේ කරාම මෙහෙමයිලු 754 අටේ පාද දිමේ කරාම මෙහෙමයිලු EB7 දිමේ කරාම මෙහෙමයි රයිට් අපි හදලා බලමු පළවෙනියට අපිට තියෙන EB7 9 බලමු EB7 16 පාදයට අපි මොකද කරන්න ඕන දිමේ කරන්න ඕන හරිද රයිට් හරි ඔයාලට පුළුවන් මේක දිමේ කරන්න කොහොමද දිමේ කරන්නේ බිට්ස් 4 ගානේ ලියන්න තියෙනවාට අදාළ සංඛ්‍යාව අද අපි ටක් ගාලා ලියමු මේක බිට්ස් 4කින් ලියනවා මේක බිට්ස් 4කින් ලියනවා ඊට පස්සේ මේක බිට්ස් 4කින් ලියනවා රයිට් ලියමු E කියලා කියන්නේ 1.1.14 හරිද ඊට පස්සේ B කියලා කියන්නේ AB හරිද AB 10 නෙවෙයි 11 ලියන්න තියෙන්නේ හරිද right focus out වුණාද හරිද right 11 එතකොට 8 එකයි බිංදුවයි 8යි 2යි 10යි 11 එනවා 7 එනවා බිංදුවයි 1යි 1යි 1 දෙකේ පාදෙට එතකොට ඔන්න උත්තර එනවා 1යි 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 බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි 1යි 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 දෙකේ පාදෙට මම හිතන්නේ පළවෙනි එක හරි නේද 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි ඔය එක හරි ඒක ඕකේ හරිද ඒක ප්‍රශ්නයක් නෑ ඒක නිවැරදි පිළිතුරක් විදියට ගන්න පුළුවන් හරිද ඒක හරි right ඊට පස්සේ අපි බලමු ඊළඟට ඔයාලට තියෙන කීයද මේ EB7 මම මෙතනින් ගන්නම් දෙක 84 නේ 84 දෙකේ පාද 84 10 පාදෙට තියෙන්නේ 84 10 පාදෙට දීලා තියෙන්නේ ඔයාට ඒක දිමේ කරලා තියෙන උත්තරේ හරිද කියලා තමයි අහන්නේ දෙකේ පාදෙන් උත්තරේ හරිද කියලා තමයි අහන්නේ හරිද right එතකොට හරි අපි දිමේ කරමු 10 පාදෙන් ඉතින් හරිද එහෙනම් ඔයාලට දෙකෙන් බෙදාගෙන යන්නත් පුළුවන් නැත්නම් ඉතින් අනිත් ෆෝමැට් එකනොත් පුළුවන් 84 ඔයාලා දෙකෙන් බෙදුවාම ඔයාට එනවා කීයද 42ක් ඊට පස්සේ 42 ඔයාලා දෙකෙන් බෙදුවාම ඔයාට ඉතුරු වෙන්නේ බිංදුවයි 42 දෙකෙන් බෙදුවාට පස්සේ ඔයාට එනවා කීයද 21ක් ඉතුරු එන්නේ බිංදුවයි 21 දෙකෙන් බෙදුවාම ඔයාට හරියට බෙදෙන්නේ නැහැ එතකොට ඔයාට එනවා 10ක් හරිද එතකොට ඉතුරු වෙනවා ඔයාට කීයද එකක් හරිද ආයි මේක දෙකෙන් බෙදුවාම 5යි ඔයාට ඉතුරු වෙනවා කීයද බිංදුවක් ආයිත් මේක දෙකෙන් බෙදුනවා ඔයාට එනවා 2යි ඉතුරු වෙනවා කීයද එකක් ආයිත් මේක දෙකෙන් බෙදනවා එනවා 1යි ඔයාට ඉතුරු වෙනවා කීයද බිංදුවක් ආයිත් මේක දෙකෙන් බෙදනවා ඉතුරු බිංදුවයි ඉතුරු වෙනවා එකක් මෙතෙන්ට රයිට් උත්තරේ ගන්නවා යට ඉඳලා උඩට අපිට එනවා පිළිතුර කොහමද 1යි බිංදුවයි ආයි 1යි බිංදුවයි 1යි බිංදුවයි බිංදුව දෙකේ පාදෙට බලන්න ඒකත් හරිද කියලා 1යි බිංදුව 1යි බිංදුව 1යි බිංදුව 2 හරි ඒකත් හරි එහෙනම් ඔයාලට මෙතන උත්තරේ දෙවෙනි එකත් කරෙක්ට් මේකත් ඕකේ ප්‍රශ්නයක් නැහැ හරිද ඒවා ඊසි ඊට පස්සේ බලන්න ඊළඟ එක තුන්වෙනි එක තුන්වෙනියට ඔයාලට තියෙනවා මේ මොකක්ද මේක පොඩි කරන්න අර පේනවා තුන්වෙනියට තියෙනවා 753 10 පාදෙට තියෙන්නේ sorry 8 පාදෙට නේ 8 පාදෙට තියෙන්නේ ඒකත් දිමේ කරාට පස්සේ උත්තරේ තමයි අපෙන් අහන්නේ හරිද right එහෙනම් ඉස්සර වෙලා බිට් 3 ගානේ ලියන්න එතකොට නිකම්ම දිමේ වෙනවා බිට් 3 ගානේ මේක 3 ගානේ මේක 3 ගානේ right 7 එනවා 1යි 1යි 1 5 එනවා 1යි බිංදුවයි 1 3 එනවා බිංදුවයි 1යි 1 දෙකේ පාදෙට right උත්තරේ එනවා 1යි 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 බිංදුවයි 1යි බිංදුවයි 1යි 1 දෙකේ පාදෙට බලන්න උත්තරේ එහෙම දෙද තියෙන්නේ කියලා නෑ අන්න ඒක වැරදි හරිද ඒක වැරදි එතකොට තුන්වෙනි ඔප්ෂන් එක තමයි වැරදි එක උනේ හරිද right තුන්වෙනි එක තමයි වැරදි එක උනේ හරිනේ right එතකොට අපිට උත්තරේට යන්න පුළුවන් කීයද දෙවෙනි එකනේ 1යි 2යි විතරක් හරි කියන ඔප්ෂන් එකට යන්න පුළුවන් right 1යි 2යි විතරයි හරියන්නේ හරිද right right මේවා ඉතින් ඊසි ප්‍රශ්න ඔයා මේවට වැඩි කාලයක් ගත කරන්න එපා ඔයා රෙකෝඩින් එකක් බලනවා නම් මේවා පුළුවන් නම් මේවා ස්කිප් කරලා ටක් ගාලා අනිත් ඒවාට යන්න හරිද right අපි යමු 10 වෙනි එකට
right එන්න 10ට හරි බලන්න ඔයාලට කියනවා පහත වගුවේ දෙවෙනි සහ තුන්වෙනි පේළිවල ඉංග්‍රීසි වචන දෙකක් සහ ASCII කේතයට අනුව ඒවායේ ද්විමය නිරූපණයක් නැත. නොහි ද්විමය නිරූපණය හිස්ව තබා ඇත. හරිද? ඉතින් ඒකේ නිරූපණය අහන්නේ. දැන් මේ අහන්නකෝ ASCII ගත්තාම ඔයාලට චුට්ටක් මේවා මතක් කරන්න අපි පාස් පේපර් එකකට විවරණයක් කරන මොහොතක් නිසා. හරිද? right අපි ගත්තොත් එහෙම මේ ඔයාලට මතක ඇති අපිට තියෙනවා මොනවද මේ කේත පද්ධතිනේ කේත පද්ධති කියලා જાතියක්. හරිද? කේත පද්ධති ගත්තට පස්සේ අපේ කේත පද්ධති වල හරිද? right අපි කේත පද්ධති ගත්තට පස්සේ අපිට කේත පද්ධති තියෙනවා මොනවද? BCD ASCII තියෙනවා. හරිද? BCD තියෙනවා. binary coded decimal ඊට පස්සේ අපි කතා කරනවා ASCII ගැන. හරිද? ඊට පස්සේ extended binary coded decimal හරිද? එහෙම කිව්වොත් ඔයාලට හම්බ වෙනවා ASCII කියලා එකක්. හරිද? මේ ඊට පස්සේ ඔයාලට BCD ASCII වලට පස්සේ EBC DIC කේත පද්ධතිය ගැන කතා කරනවා. මේ ASCII වලත් තව extended ASCII එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ දෙනවා Unicode. හරිද? ඔන්න ඔය ටිකනේ තියෙන්නේ ඔයාලට. හරිද? right එතකොට ඔය ටික ගත්තට පස්සේ ඔය එක එක වගේ බිට් ගානයි ඔයාලට මතක තියෙන්න ඕන මොනවද? හරිද? බිට් ගානයි ඔයාලට අදාළව තියෙන අනුලක්ෂණ ගානයි. හරිද? ඔයාලට සුපිරියට මතක තියෙන්න ඕන මොකද ඔයා නිරන්තරයෙන්ම විභාගෙට අහලා තියෙන දේවල්. හරිද? right බිට් ගාන සහ අනුලක්ෂණ ගාන අපි ගමු. හරිද? right එතකොට හරි right බලන්න බිට් ගාන characters ගාන right බිට් තියෙනවාට කියද්ද ASCII වල මේ BCD වල බිට්ස් 4යි 4 බිට්ස් තියෙන ඒ නිසා characters දෙකේ අතරක් තියෙනවා ඔක්කොම 16යි හැබැයි ඔයාලට මතක තියෙන්න ඕන ප්‍රධාන කාරණයක් තියෙනවා BCD වල සෑම ඉලක්කමක්ම ලියන්නේ බිට් කීයක් පාවිච්චි කරලාද 4ක් පාවිච්චි කරලා හැම වෙලේම බිට් 4කින් ලියලා තියෙන්න ඕන BCD එකතු කරන්න කියලා දීලා තියෙනවා හරිද හැබැයි මේකේ අනුලක්ෂණ ඔක්කොම 16ක් තිබුණාට පාවිච්චි කරන්න කීයක් වෙනකම් විතරද පළවෙනි 10 විතරයි කීයක් අපත යනවාද 6ක් පාවිච්චි කරන්නේ නැහැ මේකේ 6ක් පාවිච්චි කරන්නේ නැහැ ඔයාලට මතකනේ ඒවා මතක තියාගන්න ඒ වගේ දේවල් තමයි අහද්දි අහන්නේ හරිද සාමාන්‍ය දේවල් අහන්නේ බිඳුවේ ඉඳලා අපි BCD වල මොනවද නිරූපණය කරන්නේ බිඳුවේ ඉඳලා බිඳුව 1 2 ඔහොමම ගිහිල්ලා 9ට යනකම් ඉලක්කම් ටික තමයි BCD වලින් නිරූපණය කරන්නේ 10 11 12 13 කියන ඒවා පාවිච්චි කරන්නේ නැහැ හරිද ඊට පස්සේ ASCII ගත්තාම බිට්ස් කීයක් තියෙනවද 7ක් පාවිච්චි කරනවා 7 බිට් පාවිච්චි කරනවා ඒ නිසා 2 7ක් 128ක් අනුලක්ෂණ නිරූපණය කරන්න පුළුවන් ASCII වල තියෙන විශේෂතා ගත්තොත් එහෙම මොනවද ASCII ගත්තොත් ඉංග්‍රීසි භාෂාව විතරයි නිරූපණය කරන්න පුළුවන් ඒ capital A to capital Z simple A to simple Z වෙනකන් ඒ වගේම බිඳුවේ ඉඳන් 9 වෙනකන් සහ special characters at hash ඒ වගේ ඔයාලට පුළුවන් එක එක දේවල් නිරූපණය කරන්න වගේ තිත වගේ දේවල් නිරූපණය කරන්න පුළුවන් හරිද ඊට පස්සේ ASCII වලට පස්සේ මේගොල්ලෝ ගන්නවා 8 bit එකක් EBCDIC extended binary coded decimal ඔයාලට පේනවා ඉතින් මේක දෙකේ 8ක් පුළුවන් අනුලක්ෂණ ඒ කියන්නේ 256ක් නිරූපණය කරන්න පුළුවන්. ඒතර මේක ASCII ඔයාලට පේනවාදී BCD ඉන්නවා මේ extended BCD ව තමයි තවදුරටත් මොනවා කරලා තියෙන්නේද? තව ටිකක් දියුණු කරලා තියෙන extend කරලා තියෙන දික් කරලා තියෙන. ඒතකොට මේකේ bit 8ක් තියෙන හින්දා ඔය සමහර අකුරු නිරූපණය කරද්දි මෙයාගේ මොකද වෙන්නේ? ඔයාලට මතක තියෙන්න ඕන මෙයා ඔය අකුරු දෙකක් එකට තමයි නිරූපණය කරන්නේ. එතකොට බිට්ස් 4ක් පාවිච්චි කරනවා එකකට. ආයි බිට්ස් 4ක් පාවිච්චි කළා තමයි බිට්ස් 8 හැදෙන්නේ මෙයාගේ. හරිද? EBCD IC වල. එතකොට ඒවා මතක තියාගන්න මේක BCD ගෙම ආකාරයක්. ඒ නිසා මෙතන ඉඳන් මෙතෙන්ට 4 බිට්ස් වලින් එකක් ලියනවා. ආයි මෙතන ඉඳන් මෙතෙන්ට 4 බිට්ස් වලින් එකක් ලියනවා. ඔන්නෝම ආකෘතියක් තමයි මෙයාට තිබ්බේ. හරිද? ඊට පස්සේ ඊළඟ කේස් එක තමයි Unicode බිට් කීයක් තියෙනවද? 16ක් තියෙනවා. දෙකේ 16 කියන්නේ 65536ක් වගේ අනුලක්ෂණ ලියන්න පුළුවන් 3500 ගානක ඉඳලා සිංහලට වෙන් වෙලා තියෙනවා. හැබැයි ඇත්තට මේක අවුට්ඩේටඩ් බිට් 16 නෙවෙයි දැන් නම් බිට් 48ක් වගේ වෙනකන් තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලට පුළුවන් වෙනවා මොනවද? විවිධ භාෂා පරිගණක ඇතුලේ නිරූපණය කරන්න විවිධ භාෂා සම්මත ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. හරිද?
ඊට පස්සේ වාට මේකෙදී ඉලක්කම් ඒ වගේ ඉංග්‍රීසි ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ උර්දු අරා මේවා දමිළ සිංහල ඕන එකක් පුළුවන් වෙනවා හරිද ඊට අමතරව ඉමෝජිස් වගේ ඒවා පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා ඉමෝජිස් හරිද ඉමෝජිස් කියලා කියන්නේ අපි අර හැපි ෆේසස් වගේ ඒවා හරිද ඔය වගේ එක එක අපි ලියන්නේ ඔය වගේ නිකන් ඔන්න ඔය වගේ ඒවා එක එක දේවල් නිරූපණය කරන්නත් වාට මේ යුනිකෝඩ් ඉන්න තමයි පහසුකම ලැබෙන්නේ හරිද ඒතර ওই ටික වාට ওই සම්බන්ධව මතක තිබිය යුතුයි හරිද right එහෙනම් අපි යමු ASCII වලට මම ඔයාලට ASCII table එකක් චූට්ටක් පෙන්නන්නම් මේ තියෙන ASCII table එක හරිද ASCII ගත්තාම මේ පොඩ්ඩක් මතක් වෙන්න හරිද A කියලා කියන්නේ 65ට වදන්නවා B 66 ওই විදිහට එනවා capital Z වෙනකන් හරිද ඊට පස්සේ simple A කියන්නේ 97න් පටන් අරගෙන simple Z කියන්නේ 122 වෙනකන් අපි මේකේ mirror bits ගැන එහෙම කතා කරලා තියෙනවා මෙතන 65 මේ පැත්ත වලට පේන ඇති 65 මේම ලියන්නේ හරිද එතකොට 97 වගේ ලියද්දි මෙහෙම ලියන්නේ එකම බිට්ස් පැටර්න් එක මෙතන තියෙන 0.1 0.2 0.41 මෙතන 0.1 1.0.41 හරිද 0.31 එතකොට මේ පැත්තේ තියෙන මෙන්න මේ මැද බිට් එක මෙතන එක වෙලා තියෙන එක මේ තුන්වෙනි බිට් එක මේ පැත්තට එද්දී එක වෙලා තියෙන මෙතන බිඳුව මේ පැත්තට එක වෙලා මිර බිට් කියලා එහෙම කතා කරාට මතක ඇති හරිද රයිට් අපි යමු ප්‍රශ්නෙට හරි තර බාන පහත වගුවේ දෙවෙනි සහ තුන්වෙනි පේළිවල ඉංග්‍රීසි වචන වලට අදාළව තමයි වාගෙන් උත්තරය අහන්නේ. හරිද? right. අපි බලමු මේ ඉතින් no කියද්දි එන්න අකුර නිරූපණය කරලා තියෙන ඔයාට කොහොමද මේ මෙහෙම ඔප්ෂන් එකකින්. මේක simple n ලු. හරිද? ඊට පස්සේ මේක ඇවිල්ලා කවුද simple o ලු. හරිද? right. බලන්න bit කියත් 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7යි. ඒතර capital N ලියලා තියෙනවා මෙන්න මෙහෙම capital N අකුර හර්ෂාදී ලකුණ ලියලා තියෙනවා මේ මෙහෙම. හරිද right ඉතින් ඔයාලට පැහැදිලිනේ සීන් එක හරිද ඉතින් n capital N O ලියන්න දී ඉතින් capital N ලියුවේ මෙහෙමනම් 1.1.1.1 බිඳුව තමයි capital N simple O කියන්නේ මෙහෙම හරිද එහෙනම් simple O ලියත හැකි 1.1.1.1 කියලා මම මේ චුට්ටක් ලියාගත්තා ඊට පස්සේ හර්ෂාදී ලකුණ ලියන්න ඔයා දන්නවා මෙන්න මේක තමයි අගට සෙට් වෙන්න ඕන මේ කෑල්ල 0.1 ආයෙත් 0.1 ඔන්න ඔහොමයි ලියන්න තියෙන්නේ. ඒතර බලන්න උත්තරේ මොකක්ද කියලා. 1.21 මම හිතන උත්තරේ 3 වගේ. හරිද? පොඩ්ඩක් බලමු ඒක පොඩ්ඩක් highlight කරලා. 1.2 1.1 ඕකේ. 1.1.4යි ඕකේ. 0.1.4යි 1යි. උත්තරේ 3. හරිද? right පට්ට ලේසි ප්‍රශ්න නෙවෙයි ඉතින් ඇත්තටම. හරිද? right පළවෙනි 10න් 10ම ඊසිම වාට ස්කෝර් කරගන්න පුළුවන් ලකුණු 10ක්. හරිද? ඒක එච්චර හිතන්නම දෙයක් ඇත්තේ නැහැ. හරිද? right එතකොට අපි යමු ඊළඟ ප්‍රශ්න වලට.